නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස මොලයි වාසනාවන්ත පිරිනමනි අද විසන්නේ අපේ අපේ ආරම්භකම්ගේ අදකට විපස්සනා භාවනා ස්ථානයේ වලින් ඉත අවස්ථර ලබන විශේෂ ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාවේ ආරම්භක වෙනසක් හදන්න. ඉතින් මේ සඳහා විහාරස්ථානයක තනිලා කියවලෙක් වැඩසටහන සම්බන්ධ වෙන අතර තව පිළිසකින් ඉවසකෝපි සකරා මෙවැනි විශ්වාසයකට සම්බන්ධ වෙන සිටිනවා. ඉතින් අද මේ විශ්ලේෂණ කියවලින් බලම් කරුත්තේ සූත්‍ර පිළිසකෙන් ආයිතිය මාජේ ආකාරය කියන ග්‍රන්ථයේදී මූල කොටසට එහෙම නැත්නම් මූල මනස්සිරින් කියන කොටසයි විශේෂ සූත්‍ර දේශනාවක්. මේ දේශනාවේ නම් තමයි චූල වේදාන්ත සූත්‍රය. චූල වේදාන්ත සූත්‍රය සාගච්ඡාවේ සූත්‍රයෙන් සිත කරගත දේශනාවක් නිසා මම විශේෂ දේශනාවද තෝරාගත්තා. අපි යම් දෙනකොටම ධර්ම දේශනාවක් වගේම ධර්ම සාකච්ඡාවක් මේ සූත්‍ර දේශනාවකින් සිත කරගන්නට පහසු නිසා අපි දන්නවා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය රස වශයෙන් ගත්තම මේ ධර්මයේ ප්‍රතිදිනා වශයෙන් තමයි විමුක්ති රසය කියන එක. මේ ධර්මයේ කොටමින් ගත්ත මේ ධර්මයේ තුලින් සියද කරන්නේ අපේ ජීවිතයේ තිබෙනා වූ රාග දිස්ව ආදී දුර්වල කරලා අපිව පියවරෙන් ජීවවල නිවන කරස් සමිත කරගන්න එක. ඉතින් නිවන රසය තමයි අපි විමුක්ති රසය යන්නේ හඳුන්වන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒ විදිහට රස වශයෙන් අපිට ඒක විදිහනවා. ඒකෙන් කොහොමද තාත්තවත් මේ ධර්මයේ තියෙන්නේ නිවන රසය, විමුක්ති රසය. ඊළඟට ඒ දේශනාව ධර්ම විනය වශයෙන් කොටස් දෙකකට බෙදනවා. ධර්මයේ සහ විනය. මොනවාද අහගෙන ආවේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය රස වශයෙන් දීපිලා. ඒකෝ ඒ රස වශයෙන් මේ ධර්මය තුලා තිබෙන්නේ විමුක්ති රසය කියන කාරණාව. ඊළඟට ධාර්මිකයේ වශයෙන් දෙආකාර වෙනවා. ඊළඟට පිළිවෙලක් වශයෙන් තුන් ආකාර වෙනවා. ඒ තමයි සූත්‍ර පිළිදෙය, විනය පිළිදෙය සහ අභිධර්ම පිළිදෙය. ඊළඟට සත්‍ය වශයෙන් චතුර්ථ විලයි හතර ආකාරයේ ධර්මයි දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන සතරාර්ය සත්‍යය. ඊළඟට නිකාය වශයෙන් අස්වාගාන වෙනවා. දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, නමුත්තර නිකාය, කුද්දක නිකාය වශයෙන්. අංග වශයෙන් නව ආකාරයකින් දක්වනවා. ඒකන පිළිවෙලව නවංග ශාස්ත්‍ර ශාස්ත්‍රය කියලා. සූත්‍ර, ගේය, වේයාකරණ, ගාථා, උදාහරණ සූත්‍ර, ජාතක, ආභූත ධම්ම වේදාන්ත කියලා. ඉතින් වාක්‍ය ශාස්ත්‍ර ශාස්ත්‍රය.
ඊළඟට ධර්ම ස්කන්ධය අසුභ භාව දහස තිරිගනවා. සූත්‍ර පිටකයේ විශේෂයෙන් දාහවොත් විනය පිටකයේ විශේෂයෙන් දාහවොත් අභිධර්ම පිටකයේ අපති සිතාව වශයෙන් ධර්ම ස්කන්ධ වශයෙන් ගත්තට පස්සේ අසුභ භාව දහස පිළිගනවා. ඉතින් ඔය පිළිගන්න සිතාවගේ බුදුරජාණන් වහන්සේ විසින් බෙදාගත් පොළොසුනවා යතින් ධර්ම විනයසේ ඒ වගේම නාවාංග ශාස්ත්‍රයේ කියන එක බුදුරජාණන් වහන්සේගෙන් බෙදලා දෙලෙවීමක්. ඉතින් ඊට පස්සේ සංගීත ආගම වහන්සේලා තමයි ඔය ත්‍රිපිටක අවසීන් ධර්ම විනය සංග්‍රහ කරන්නට ඉන්නේ. ඉතින් මේකට කියුම පළවෙනි අර්ථ සංඛායනාවෙන් තමයි ආරම්භ වුනේ. ඉතින් ඊට පස්සේ තවදුරටත් අටුවාව වලට වෙන 80 ලම් ස්කන්ධය වශයෙන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් ධර්ම ස්කන්ධ විදියට බෙදලා පිළිබඳ සිදුවෙලා තිබෙනවා. ඉතින් ඔයකට පිළිගන්න තුනේ නවාංග ශාස්ත්‍රයේ කියන එකට ආවේදී දේශනාවක් තමයි අද මම මාතෘකා කරගත්ත මේ චූල වේදන්න සූත්‍රය කියන එක. නවාංග ශාස්ත්‍රයේ අන්තිම අංගය තමයි විනයයන් කියන්නේ. සූත්‍ර හේය වේයාකර උදාවර ඉතිඋත්තක ජාතික අභෝධ ධර්ම වේදන්න. ඔය තමයි නවාංග ශාස්ත්‍රය. ඉතින් බුදුරජාණන් වහන්සේ විසින් මේ නවාංග ශාස්ත්‍රයෙන් හඳුන්වා දෙනවා. ඒ අවස්ථාවේදී බහුස්තුත ධර්මවල කෙනෙක් වෙන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේගේ විශ්වාසයක් විමර්ශන සිදුව අවස්ථාවේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. බහුකෝ මයං පිටේ ධම්මෝ දේශිතා සුරං දේයන් ව්‍යාකරණං ගාථා උදාහරණ සූත්‍ර කන්දාසන දශාකර ධර්මන අවබෝධ ධම්මං වේදනං චාපොක්කරං යේතේ වික්ඛේ දික්ඛෝ අර්ථසමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුසම්පති පාණ්ඩව බහුසුගත ධම්මදරෝ විකෝටි ආරම්භනාය කියන මේ විදිහට බුදුරජාණන් වහන්සේ පවාලස ශාස්ත්‍රයේ හඳුන්වා දෙමින් ඒ අවස්ථාවේදී මේ බහුසුගතගේ වශයෙන් ඉරිතුකම් දුකමාන්තරන්ගේ අදහස ඉතිරි ආස්කාරණ සියුනේ යලිසිසෙකගේ මෙන්න මේ කියනවා නවාංග ශාස්ත්‍රය ඒ නවාංග ශාස්ත්‍රයේ අනුගමනයක් මේ හතරපද දානවා. මේ මුළු සංස්කෘත ධර්මයේම අනුගමනයේ සාසරවද ගාථාවක් හරියට දැනෙන එකයි ආංග මෙරේ කරමින් ඒ ධර්මය අවබෝධ කරගන්නවා නම් අන්න ඒ කෙනාම තමයි බහුසුබල ධර්මදර විශ්වාසය කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරන ඒ කියන්නේ මුළු නවාංග ශාස්ත්‍රයේ ගාමිණී ගමන කියලා නැහැ. ඒක වේදන ගන්න පුළුවන් නම් මාසක තියාගන්න පුළුවන් නම් වඩා හොඳයි. නමුත් මේකෙන් එක කොටසක් ආයි ඒක දේශනාවක් කරලා තියාදීක තේරුම් ගන්න ඒ අනුගමනය කරලා ඉන්නත් මේ ධර්මයේ අපි තේරලා ඒක තවට අවබෝධ කරගන්නට ඕන කියන තමයි විශේෂයෙන් ප්‍රමුඛ මාසයකට දේශනා කරන්නේ. ඉතින් කොහොමද දැන් අපි අදනේ අවස්ථාවේදී අන්නේ නවාංග ශාස්ත්‍රයේ වේදල්ල කියන කොටසට අය සූත්‍ර දේශනාව තමයි තෝරාගත්තේ මේ බින්දුන්ට පැහැදිලි ප්‍රශ්න දෙකක්. වේදල්ල කියන වචනේ තේරුම සාකච්ඡා වගේ සාකච්ඡා කියන්නේ කෙනෙක් ප්‍රශ්නයක් අහනවා.
ඒකට පිළිතුරු දෙනවා. ඔන්න ඔය විදිහට ප්‍රශ්නෝත්තර ප්‍රේත හවුතුගු දේශනාවක් තමයි මේ සෝලවිලාස සූත්‍රය කියලා කියන්නේ. ඉතින් මේ දේශනාව සිරිතවුල නම්බිගානුවර වේදෝනාරාමයුගාමුදුරුවෙන් වාසය කරන කාලේ විසාක කියලා උපවාසයට එළඹු දේවන්දෙන්දුව ධම්මදින්නා කියලා විශ්වවිද්‍යාලයක අතර ඒ දෙදෙනාට වෙච්ච ධර්ම සාකච්ඡාව සම්වාදය තමයි මේ සෝලවිලාස සූත්‍රය තුළ ඇතුළත් තියෙන්නේ. ඉතින් මේ ධම්මදින්නා විශ්වවිද්‍යාලය පිළිබඳව සමාන කරන තුළ අපි දන්නවා ධම්මදින්නා විශ්වවිද්‍යාලය ගැන අපි මේ බුද්ධ ශාස්ත්‍රයේ විශ්වවිද්‍යාලයන් වහන්සේලාට ධර්ම කතික විශ්වවිද්‍යාලයට අකස්මාවය ලබාගත්තා වූ තෙරණින් වහන්සේ. දැන් එතකොට විශ්වවිද්‍යාලයන් වහන්සේලා කරන ධර්ම කතික විශ්වවිද්‍යාලයෙන් අකස්මාවය ලබාගත්තේ කොහොමද? අපේ බුදුරජාණන් වහන්සේගේ සාසනයේ අරගස්සාව ලබාගෙන ලබාගත්ත සාරිපුත්ත මහා රහතන් වහන්සේ ධර්ම දිවිසුරුන් වහන්සේලාට අගතෙන් වගේ. එතකොට ඒ වගේම විශ්වයේ වහන්සේලාට ඒ නම තුළ ලබා දෙවියන්ට වාසන වත්තුනේ ධම්මදින්නා කියන මහා විහාරී මහත්සේ. ඉතින් දෙතුමිය මේ සතහා සුදුසු කරන්න ලබන්න කාලද ලක්ෂයක වඩා සසර ආරෝහි සර්වරාගයේ පැහැදිලි බව සමහරේ අටුවාවන් වල විස්කරණ වල දෙන්නේ. පළමුවත් කියලා බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ මේක කාලක ලක්ෂයක කියන අපේ ගෞතම බුදුහාමුදුරුවෝ කාලයේ කාලක ලක්ෂයකට වෙන්නේ ලෝකේ කාලයක බුදුරජාණන් වහන්සේ තමයි පළමුතරගේ බුදුහාමුදුරුවෝ. ඉතින් එදා මේ ධර්ම දිනනවා උපපාදේල විහිදියා ඉතහාමුදුරුවෝ පම්පින් කාම සමගය. ඒක යන්නේ 16 පුරේ තමයි ඉපදලා හිටියේ. ඉතින් මේ 16 දෙකම තමයි ඒ අපේරෙන් සිතුමමලි විතර හිටිලා ඒ සිදු හසුතු ඔයල්මල්ලා ඒ කම අකල්තු ආරණාවෙන් සිතතු පරිදෙන් එළියා. ඉතින් තමසක් එළියට මේ තාරසිය වලසල මේ සම්හම් සලක්කාරියද ලිදලගට ගන්න අවස්ථාවේදී ඇයට මුලෙස්සනවා පරුමුත්තර සම්මත සම්ප්‍රදායයන් වහන්සේගේ ආක්‍රමණක භාවනයේ යන වහන්සේ නමක් පිට සුළුලාවත මහා රහතන් වහන්සේ. ඉතින් ඒ රහතන් වහන්සේ විතර කාලක වලින් කමෙහි මේ ලාසිය දැක්කලා මේ සුළුලාවත මහා රහතන් වහන්සේ ඇයි හිතනවා මොනවා දෙයක් පූජා කරන විසිනවන ඔන්ලයින් කියලා. ඉතින් ඒක තමයි ආහාරයට සුළුලාවත කියන හේතිය රසයවි වගේ පිටියා ඒක බුදුහාමුදුරුවෝ ඒ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක සුජාත මහරහතන් වහන්සේට මේ මොහොතේ පූජා කරනවා. ඉතින් සුජාත මහරහතන් වහන්සේත් මදක් වැඩම කරලා ඇයට පෙනෙන්නම ඒ කැවිලි උන්වහන්සේ වළඳිනවා තැනක වාඩි වෙලා. ඉතින් මේ දකින ඇයි තාමත්ම ප්‍රීතියටපත් වෙනවා. සතුටින් පිනා යනවා. ඉතින් ඇය කල්පනා කරනවා මට මුන්වහන්සේට
දානයක් පූජා කරගන්න තිබෙනවා නම් නිවසට වඩම්මවලා කොච්චර වාසනාවක්ද කොච්චර දෙයක්ද කියලා. ඉතින් ඒ අනුව ඇය උන්වහන්සේට ආරාධනා කරනවා දහවල දානය සඳහා වඩින්න කියලා. ඉතින් උන්වහන්සේ ආරාධනාව බාරගෙන ඇයගේ ඒ පැල්පතට දානය සඳහා එදා වඩිනවා. ඇයත් වහ ගිහිල්ලා ඒ කතාවේ සඳහන් වෙන විදියට තමන්ගේ කෙස් වැටිය දිගු වරලස කපලා විකුණලා ඒ ලබාගන්න මුදල් වලින් තමයි එදා දහවල් දානය සූදානම් කරන්නේ. ඒ තරම් ඇය දුප්පත් තැනැතියක්. ඉතින් එදා සුජාත මහරහතන් වහන්සේ පිනතුනි දින 7ක් නිරෝධ සමාපත්තියට සමවැදිලා නැගිටපු දවස සමාපත්තියෙන් නැගිටපු දවස. ඉතින් උන්වහන්සේට මේ විදියට මේ දාස්‍ය දම් පූජා කරපු බව ආරංචි වෙනවා ඒ වැඩ කරන තැන ස්වාමි පක්ෂයට. ඉතින් ඒ අය මේ කතාව දැනගෙන ආරංචි වෙලා බොහොම සන්තෝෂයට සතුටට පත් වෙලා මේ දාසය පිළිබඳ අතිශයම පැහැදිලා මොකද කරන්නේ තමන්ගේ පුතණුවන්ව දාසිභාවයෙන් මේ තැනැත්තිය නිදහස් කරලා තමන්ගේ පුතණුවන්ව විවාහ කර දීලා ලේලි තනතුරේ ලබා ගන්නවා. ඉතින් අර ඒ නිරෝධ සමාපත්තියෙන් සමවැදිච්ච මහරහතන් වහන්සේ කෙනෙකුට දන් පූජා කිරීමේ ප්‍රතිඵලය වශයෙන් තමයි එතරම් මහා සම්පත්තියක් ඒ දවසේම ඇයට ලැබුණාය කියලා බණ පොතේ සඳහන් වෙන්නේ. ඉතින් ඒ නිරෝධ සමාපත්තියට සමවැදිච්ච කෙනෙකුට දානයක් පූජා කළොත් අනිවාර්යයෙන්ම ditta ධම්ම වේදිනිය වශයෙන් ඒ මොහොතේදීම ආනිසංස ලැබෙනවා කියන කාරණාව අපි අහලා තිබෙනවා. ඉතින් ඒ අනුව ඇය සිටු කුමරියක් බවට පත් වෙලා ඒ ජීවිතය තුළ මහා පින්කම් සිදු කරගන්න කටයුතු කළා. දවසක් තමන්ගේ නැන්දම්මත් එක්ක පදුමුත්තර බුදුහාමුදුරුවන්ගෙන් බණ අහන්නට ගියපු අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවිකාවන් අතර එක්තරා ශ්‍රාවිකාවක ධර්මකතික භික්ෂුණීන් අතර අග්‍රස්ථානයේ පිහිටවනවා. මේ භික්ෂුණිය අසවල් භික්ෂුණිය ධර්ම කතික භික්ෂුණීන්ගෙන් අග්‍රයි කියලා බුදුහාමුදුරුවෝ තනතුරු ප්‍රදානය කරනවා. ඉතින් ඔන්න ඔය අවස්ථාවේ සිද්ධිය ඇසින් දකින මේ දාසිය කල්පනා කරනවා මටත් කවදා හරි සසර සම්මා සම්බුදු හාමුදුරු කෙනෙකුගේ ශාසනයක මේ වගේ තනතුරක් ලබන්නට තිබෙනවා නම් කොච්චර වාසනාවක්ද කියලා. ඉතින් ඒ අනුව ඇය මේ දැන් සිටු දියණියක් දාසිභාවයෙන් නිදහස් වෙලා ඉතින් ආරාධනා කරනවා බුදුහාමුදුරුවන්ට ඇතුළු මහා සංඝරත්නයට තමන්ගේ මාලිගාවට දානය පිණිස පසුදින වැඩම කරන්න කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ ආරාධනාව පිළිඅරගෙන පසුදා දනට වඩිනවා. දන් වළඳලා ඉවරුණාට පස්සේ ප්‍රාර්ථනා කරනවා මටත් අර භික්ෂුණියට වගේ ධර්ම කතික භික්ෂුණීන් අතර අග්‍රස්ථානය ලැබේවා කියලා. ඉතින් ඒ හිතින් කරපු ප්‍රාර්ථනාව ඒ පදුමුත්තර බුදුහාමුදුරුවෝ තමන්ගේ මනසින් දැකලා එතුමියට ආශිර්වාද කරනවා මීට කල්ප ලක්ෂයක් ගත වුණු තැන මේ ලෝකේ පහළ වෙනවා ගෞතම කියලා සම්මා සම්බුදු හාමුදුර කෙනෙක්. ඒ බුද්ධ ශාසනය තුල ඔබ ධර්ම කතික භික්ෂුණීන් අතර අගතැන්පත් භාවය ලබනවාය කියලා ඒ අවස්ථාවේ විවරණ ලබා දීම සිද්ධ කරනවා පදුමුත්තර සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඉතින් අන්නේ එතැන් පටන් පින්නතුනේ මහා පිංකම් සිද්ධ කරන ඒ තනතුර පතාගෙන දම දින්නා ඉන් පස්සේ කලුරිය කරලා දිව්‍ය ලෝකයේ උත්පත්තිය ලබනවා.
දිව්‍ය ලෝකයේ සහ මනුෂ්‍ය ලෝකයේ දිගින් දිගටම පමණක් උපත ලබන ධම්මදින්නාවන් ඊට පස්සේ පුස්ස කියන බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙච්ච කාලෙත් ඒ වගේම ධනවත් කාන්තාවක් විදිහට උත්පත්ති ලැබලා මහා පිංකම් කරමින් ඒ තමන්ගේ ප්‍රාර්ථනාව සඳහා අවශ්‍ය පාරමිතා ධර්ම පුරාගෙන මේ කල්පයේ ලෝකයේ පහළ වෙච්ච ඒ කාශ්‍යප බුදුහාඳුරුවන්ගේ බුද්ධ ශාසනයේ පවතින කාලේ. ඒ කියන්නේ අපේ බුදුහාඳුරුවන්ට කලින් මේ ලෝකේ පහළ වෙච්ච බුදුහාඳුරු තමයි කාශ්‍යප බුදුහාඳුරුව කියලා කියන්නේ. ඉතින් ඒ කාශ්‍යප බුදුහාඳුරුවන් කාලෙත් මනුෂ්‍ය ලෝකයේ අය උත්පත්තිය ලැබෙනවා. එතකොට ඇය රාජ කුමාරිකාවක් විදිහට තමයි උපදින්නේ. ඒ කාලේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 20000ක්. කාශ්‍යප බුදුහාඳුරුවන් කාලේ මිනිස්සු පරමායුෂ අවුරුදු 20000ක් තිබ්බා. එතකොට ඇය පැවිදි වෙන්න අවසර ඉල්ලුවත් ඒ සඳහා අවසර ලැබුණේ නැති නිසා ඒ අවුරුදු 20000ම කුමර බඹසර රකිමින් බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කළ බව තමයි සඳහන් වෙන්නේ. ඉතින් ඒ වගේම මහා පිංකම් සිද්ධ කරගන්න කටයුතු කළා. ඉතින් ඔන්න ඔය විදිහට සසර දිව්‍ය මනුෂ්‍ය දෙගතියෙහි පමණක්ම උපදිමින් ආපු ඒ ධම්මදින්නාවන් අපේ බුදුරජාණන් වහන්සේගේ කාලෙදී රජගහ නුවර ධනවත් සිටු කුලයක සිටු කුමාරිකාවක් විදියට උත්පත්ති ලබනවා. ඉතින් නිසි කල වයසට පැමිණියාට පස්සේ ඇය ආවාහ විවාහ කරලා දෙන්නේ විසාක කියන සිටුවරයාට. එතකොට දැන් මේ විසාක සිටුතුමා කියලා කියන්නේත් පින්නතුනි බිම්බිසාර මහරජතුමාගේ බොහොම හිතවත් පුද්ගලයෙක්. බුදුහාමුදුරුවෝ රජගහ නුවරට වැඩම කරපු මුල්ම අවස්ථාවේදී ඒ පවත්වපු ධර්ම දේශනාවන් අහලා බිම්බිසාර රජතුමා සෝතාපන්න වෙනකොට තව බොහෝ පිරිසකුත් එක්ක මේ විසාක උපාසකතුමත් සෝතාපන්න භාවයට පත් වෙලා හිටියේ. ඉතින් එක දවසක් විසාක උපාසකතුමා බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා ධර්ම සාකච්ඡාවන් ධර්ම ශ්‍රවණය කරමින් ඉන්න අවස්ථාවේදී එතුමා අනාගාමී ඵලයට පත් වුණා. ඉතින් අනාගාමී භාවයට පත් වුණාට පස්සේ පින්නතුනි එයා කාමයන් පරිහරණය කරන්නේ නැහැ. පංචකාමයන්ට ගිජු වෙලා ඒවා පරිහරණය කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ අනාගාමී කෙනෙකු අතින්. ඒ කියන්නේ මිල මුදල් පරිහරණය කිරීම, ඒ වගේම අඹුසැමි ජීවිත ගත කිරීම ආදිය අනාගාමී තත්වයට පත් වුණාට පස්සේ ඒ කෙනා අතින් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒ සඳහා තිබෙන්නා වූ උපක්ලේශ එහෙම නැත්නම් ක්ලේශ ධර්ම අනාගාමී තත්වයට පත් වෙනකොට ප්‍රහාණය වෙන නිසා එහෙම සිද්ධ වෙන්නේ. ඉතින් විසාක උපාසකතුමා එදා අනාගාමී ආර්ය ශ්‍රාවකෙකු විදියට තමයි තමන්ගේ මාලිගාවට පැමිණියේ. ඉතින් වෙනදා ධම්මදින්නා කුමාරිකාව සිටු දියණිය සඳුළු තලයට වෙලා බලාගෙන ඉන්නවා තමන්ගේ ස්වාමි පුරුෂයා පැමිණෙනකම්. එතකොට ඇය ඒ විදියට ස්වාමි පුරුෂයා එහෙම නැත්නම් විසාක උපාසකතුමා දකින්නකොට hina වෙලා බොහොම සතුටින් පල්ලෙහාට ගිහිල්ලා පඩිපෙළ බැහැලා සිටුතුමාගේ අතින් අල්ලගෙන සිටුතුමාව මාලිගාවට කැඳවගෙන එනවා. ඉතින් ඒ වගේම ඒ විදියට බොහොම සෙනෙහසෙන් ආදරෙන් තමයි මේ දෙන්න තමන්ගේ යුග ජීවිතය ගත කළේ. නමුත් එදා විසාක උපාසකතුමා බොහොම සංවරව බිම් බලාගෙන වගේ තමයි මාලිගාවට ආවේ. තමන්ගේ දේවිය උඩුමහලේ ඉඳලා බලාගෙන ඉන්නවා වෙනදනම් උඩ බලලා දේවිය දිහා බලලා සිනහ වෙලා ඒ විදියට කටයුතු කරන්නේ.
ඉතින් අද එහෙම නෙමෙයි බිම් බලාගෙන එනවා. ඉතින් දේවියට දැන් හිතේ බොහොම සංකාවක් තියෙනවා. අද ඇයි මගේ ස්වාමියා වෙනදා වගේ නැතුව මා දිහා බලන්නෙවත් නැතුව මේ විදියට බිම් බලාගෙන ඉන්නේ කියලා. නමුත් ඇය පල්ලෙහාට ගිහිල්ලා සුපුරුදු විදියට විසාක උපාසකතුමාට අත දීලා මාලිගාවට කැඳවගෙන යන්න හැදුවත් විසාක උපාසකතුමා ඒක ප්‍රතික්ෂේප කරනවා. ඉතින් වෙනදා මාලිගාවේ දෙදෙනාම එකටම තමයි ආහාර පාන සතුට සාමීචියේ යෙදෙමින් ආහාර පාන ගන්නේ. ධම්මදින්නාවන් කෑම සූදානම් කරලා විසාක උපාසකතුමාට ආරාධනා කළාට පස්සේ විසාක උපාසකතුමා ධම්මදින්නාවට අඬ ගහන්නේ නැතුව තනියවම ආහාර අනුභව කළා. ඉතින් ඒ වගේම වෙනදා දෙදෙනා එක ඒ යහන් ගැබක නිදාගත්තත් එදා විසාක උපාසකතුමා සිරිහන් ගැබට යන්නේ නැතුව වෙනම කාමරයක් සූදානම් කරගත්තා. ඉතින් මේ සියලු සිදුවීම් දෙස ධම්මදින්නාවන් බොහොම කනගාටුවෙන් බලාගෙන හිටියා. මේ පිළිබඳ එකපාරටම ප්‍රශ්න කරන්න ගියේ නැහැ. නමුත් ඇය දැක්කා තමන්ගේ ස්වාමිපුරුෂයා බොහොම සතුටින් ඉන්නේ. එහෙම හිතේ මොනවා හරි ප්‍රශ්නයක් ගැටලුවක් තිබෙනවයි කියන එකක් ඔහුගේ මුහුණින් ඇයට දකින්නට ලැබුණේ නැහැ. ඉතින් කොහොම නමුත් මේ පිළිබඳව ඇය සුදුසු වෙලාවක් බලලා විසාක උපාසකතුමාගෙන් විමසනවා. ස්වාමීනි ඔබ බොහොම වෙනස් වෙලා ඉන්නේ වෙනද වගේ නොවේ. ඇයි මෙහෙම වෙන්න හේතුව ඔබතුමාට වෙනත් කවර හෝ කාන්තාවක් පිළිබඳව අදහසක් එහෙම තිබෙනවද? එහෙමනම් කියන්න මම මගේ ඒකට කිසිම විරුද්ධත්වයක් නැහැ. ඔබතුමාගේ සතුටට මම කැමතියි කියලා. ඉතින් විසාක උපාසකතුමා කියනවා නැහැ එහෙම කිසිම අදහසක් මගේ හිතේ කා පිළිබඳවත් ඇත්තේ නැහැ කියලා. එහෙමනම් ඇයි ඔබතුමාට සහ අප දෙදෙනා අතර යම්කිසි කවුරු හරි මොනවා හරි කියලා ඒ වගේ විරසක භාවයක් ඇති කරලද? නෑ එහෙම එකකුත් නෑ කියලා කිව්වා. ඉතින් ඊළඟට එහෙමනම් ඔබතුමා මේ විදියට වෙනදා වගේ නැතුව එහෙම කටයුතු කරන්නේ කුමක් නිසාද කියන එක ධම්මදින්නා තමන්ගේ ස්වාමිපුරුෂයාගෙන් විසාකගෙන් ඇහුවා. අනේ වෙලාවේදී විසාක උපාසකතුමා කල්පනා කළා මම මේ වෙලාවේදී ධම්මදින්නාවන්ට මේ කාරණාව පැහැදිලි කරලා දුන්නේ නැතොත් ඇය බොහොම දුකට දුම්නසට සන්තාපයට පත් වෙනවා. ඉතින් ඒ නිසා මේ කාරණාව පැහැදිලි කර දෙන්න දුෂ්කර වුණත් මම කොහොම හරි මේක කියන්න ඕන කියලා විසාක උපාසකතුමා කිව්වා අද මම බුදුහාමුදුරුවන්ගෙන් ධර්මය ඇහුව විදියට මම මේ ධර්මය අවබෝධ කරගත්ත ආකාරයට මට තවදුරටත් මේ පස්කම් සැප පරිහරණය කරන්න පුළුවන්කමක් ඇත්තේ නෑ කියලා. මම මේ විදියට අනාගාමී ඵලයට පත් වුණාය කියන එක ඒ අවස්ථාවේ විසාක උපාසකතුමා ධම්මදින්නාවන්ට පැහැදිලි කළා. එහෙම කියලා උපාසකතුමා කියනවා ඒ නිසා ධම්මදින්නාවනි ඔබ කැමතිනම් මම සතුටුයි ඔබට ඔබගේ පැත්තෙන් ලැබිච්ච 40 කෝටියක් ඒ වස්තුවත් මට අයිති 40 කෝටියක් ධනයත් කියන මේ 80 කෝටියක් ධනය ඔබට තනිකරම පවරලා දෙන්න. මේ සියල්ල ඔබ බාරගෙන ඔබ කැමතිනම් යම්කිසි කෙනෙක් නැවත විවාහ වෙන්න ඔබට ඒ සඳහා මම අවසර ලබා දෙන්න කැමතියි කියලා. එහෙම නැත්නම් මම මේ නිවසේ ඔබගේ වැඩිමල් සහෝදරයා වගේ ඉන්නම් ඔබ මගේ නැගණියසේ සලකා ඔබ මා ආරක්ෂා කරන්න රැක බලා ගන්නම් කියලා විසාක උපාසකතුමා ධම්මදින්නාවන්ට ප්‍රකාශ කළා.
ඉතින් ඒ වෙලාවේ ධම්මදින්නාව විසාක උපාසකතුමාට කියනවා ස්වාමීනි ඔබතුමා වමාරපු දෙයක් මට බාරගන්න කියලාද කියන්නේ. ඔබතුමා ප්‍රතික්ෂේප කරපු දෙයක් ඔබතුමා වමාරපු දෙයක් මට අවශ්‍ය නැහැ. ඔබතුමා ඔය කියන ධර්මය ඔබ අවබෝධ කරගත්තයි කියන ඔය උත්තරීතර ඵලය ධර්මය කාන්තාවක් වන ස්ත්‍රියක් වන අපිට අවබෝධ කරගන්න කැප නැද්ද? අපිට අවබෝධ කරගන්න පුළුවන්කමක් නැද්ද කියලා. ඉතින් විසාක උපාසකතුමා ඒ වෙලේ ධම්මදින්නාවන්ට කියනවා එහෙම නෙමෙයි මේ ධර්මය අවබෝධ කරගන්න ධර්මය දකින්න ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ. මේ ධර්මය යම්කිසි කෙනෙක් දකිනවා නම් පිනතුනි ඒ කෙනා ස්ත්‍රියක් හෝ වේවා පුරුෂයෙක් හෝ වේවා ඒ අවබෝධයේ කිසිම වෙනසක් නැති බව තමයි බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරලා තිබෙන්නේ. ඒ කියන්නේ සෝතාපන්න වුණා නම් සකදාගාමී වුණා නම් එහෙම නැත්නම් අනාගාමී භාවයටපත් වුණා නම් එහෙම නැත්නම් රහත් බවටපත් වුණා නම් ඒ ඵලයේ කිසිම වෙනසක් නැහැ. මේ ස්ත්‍රියක් විසින් අවබෝධ කරගත්තා වූ කියලා හෝ පුරුෂයෙක් විසින් අවබෝධ කරගත දෙයක් කියලා හෝ ඒ නිවනේ පින්නතුනි කිසිම වෙනසක් නැහැ. ඉතින් ඒ කාරණාව මේ විසාක උපාසකතුමා ධම්මදින්නාවන්ට ඒ වෙලාවේ පැහැදිලි කළා. ඉතින් ඒ වෙලාවේ ධම්මදින්නාව විසාක උපාසකතුමාගෙන් අවසර ඉල්ලා හිටියා එසේනම් ස්වාමීනි මම කැමැති භික්ෂුණී ශාසනයෙහි පැවිදි භාවය ලබා ගන්න ඔබ අවසර දෙනවා නම්. ඉතින් විසාක උපාසකතුමා බොහොම සතුටින් එයට ප්‍රකාශ කළා ඔබට මම ඒ සඳහා අවසර ලබා දෙනවා කියලා. ඉතින් ඒ අනුව පින්නතුනි මහා පෙරහරකින් බිම්බිසාර රජතුමාගේ අනුග්‍රහය ලබාගෙන ඒ ධම්මදින්නාවන් ආවාහ විවාහ කරගෙන රැගෙන ආපු පෙරහැරටත් වඩා මහා අවිශාල පෙරහැරකින් ඇය භික්ෂුණී ආරාමයට එක්කගෙන ගිහිල්ලා භික්ෂුණීන්ට බාර දුන්නා. ඉතින් ඔන්න ඔය විදියට භික්ෂුණී ශාසනයෙහි ප්‍රවෘජ්ජාව පැවිද්ද ලබාගත් මේ ධම්මදින්නාවන් පසු කාලයක ඒ සවැත් නුවරින් නික්මිලා යනවා. ඒ තමන්ගේ ඥාති හිත මිත්‍රාදීන් නිතර පැමිණිලා කතා බහ කරන නිසා සුවදුක් විමසන නිසා ඒ පලිබෝධයෙන් නිදහස් වෙලා ධර්මය වහවහ අවබෝධ කරගන්න ඕන කියන අදහසින් තමයි ඇය ඒ විදියට පිටත් වෙලා යන්නේ දුෂ්කර ගම්මානයකට. ඉතින් ඒ විදියට ගම්මානයකට ගිහිල්ලා බණ භාවනා කරන ධම්මදින්නා මෙහෙණින් වහන්සේ නොබෝ දිනකින්ම මහරහත් භාවයට පත් වුණා. ඉතින් රහත් භාවයට පත්වීමේ අනතුරුව එතුමිය නැවතත් කල්පනා කරනවා මම අවබෝධ කරගත්ත මේ ධර්මය මම අනිත් අයට කියා දෙන්න නම් මම ආපහු සවැත් නුවරට රජගහ නුවරට වැඩම කරන්න ඕන කියලා රජගහ නුවරට එතුමිය වැඩම කරනවා. ඉතින් වැඩම කරලා වේළුවනාරාමයට අසලේ භික්ෂුණී ආරාමයේ එතුමිය වැඩ සිටින බව විසාක උපාසකතුමාට ආරංචි වෙනවා. ඉතින් ඒ ආරංචියත් සමග ඔහු කල්පනා කරනවා පැවිදි වෙලා වැඩි කාලයකුත් නැහැ. භාවනා කරන්න කියලා පිට පළාතකට ගියා. දැන් ඉක්මනින්ම නැවත එතුමිය රජගහ නුවරට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඇය පැවිද්දේ කලකිරෙලද පැවිද්ද එපා වෙලාද කියලා එතුමාගේ හිත තුළ කිසියම් කුකුසක් ඇති වෙනවා. ඉතින් ඒ අනුව ඔහු කල්පනා කරන මම මේක කෙලින්ම ගිහිල්ලා ධම්මදින්නාවන්ගෙන් අහන එක සුදුසු නෑ. ඒ නිසා මම වෙනත් විදියකට ඇව පරීක්ෂා කරන්න ඕන කියලා අදහස් කරපු මේ අනාගාමී උපාසක විසාක එදා ඒ මෙහෙණි ආරාමයට ගිහිලා ධම්මදින්නාවන් මුණ ගැසෙනවා. ඉතින් අන්න ඒ අවස්ථාවේදී පින්නතුනි විසාක උපාසකතුමා සහ ධම්මදින්නාවන් අතර ඇතිවෙච්ච සාකච්ඡාව තමයි
මේ චූල වේදාල සූත්‍රය තුළ අන්තර්ගත වෙලා තිබෙන්නේ. ඉතින් අපි ඒ කාරණා ටික මතක් කරන්ට යෙදුනේ මේකේ පසුබිම තේරුම් ගත්තට පස්සේ මේ සූත්‍ර දේශනාව අපිට වටහා ගන්න මේ දේශනාව පිළිබඳව අපිට හිතේ සද්ධාව තවත් වර්ධනය කරගන්නට උපකාරක වෙන නිසයි. ඉතින් එහෙමනම් ආර්ය ශ්‍රාවකයන් දෙදෙනෙකු අතර ඇතිවෙච්ච ගැඹුරු ධර්ම සාකච්ඡාවක් තමයි පින්නතුනි මේ චූල වේදාල සූත්‍රය කියලා කියන්නේ. එතකොට විසාක උපාසකතුමා ධම්මදින්නාවන් මුණ ගැහිලා ඇයගෙන් අහන පළවෙනි ප්‍රශ්නය තමයි සක්කායෝති අයියේ උච්චති කතමෝනුකෝ අයියේ සක්කායෝ උත්තෝ භගවතාති. එතකොට මේ ප්‍රශ්නය තමයි සක්කාය කියලා ආර්යාවෙනි කියනවා. ධම්මදින්නාවනි සක්කාය කියලා කියනවා. කතමෝනුකෝ අයියේ සක්කායෝ උත්තෝ භගවතාති. ආර්යාවනි භාග්‍යවතුන් වහන්සේ විසින් මොකක්ද මේ සක්කාය කියලා කිව්වේ. එතකොට පින්වතුනි අපි දැන් මෙතන ඉඳන් සාකච්ඡාවක ස්වරූපයෙන් තමයි මේ කාරණා ටික විස්තර කර දෙන්න බලාපොරොත්තු වෙන. අපි මූලික කරුණු කාරණා ටික දේශනාවක් වගේ දැන් සිදු කරගෙන ආවා. ඉතින් ඒ නිසා මේ වෙලාවේ ඉඳන් පින්වතුන්ටත් මේ සඳහා සම්බන්ධ වෙන්න පුළුවන් ප්‍රශ්න අසමින් ඒ වගේම මම පින්වතුන්ගෙන් ප්‍රශ්න කරනවා. ඉතින් ඒවාට Taman දන්නා තරමින් පිළිතුරු සපයාමින් අපිට මේ සාකච්ඡාව මේ දේශනාව ඉදිරියට කරගෙන යන්න පුළුවන්කම තිබෙනවා. එතකොට දැන් අහන ප්‍රශ්නය තමයි මොකද්ද? සක්කාය කියලා කියන්නේ මොකද්ද කියන එක. පින්වතුනි සක්කාය කියන වචනේ අපිට හොඳට හුරු පුරුදු වචනයක්. අපි අහලා තිබෙනවා සක්කාය දිට්ඨිය කියලා එකක් පිළිබඳව. විශේෂයෙන්ම සක්කාය දිට්ඨිය කියන එක දස සංයෝජන අතර එකක්. අපි කිව්වොත් සෝතාපන්න භාවයට පත්වෙනකොට කෙනෙක් තුල ප්‍රහාණය වෙන සංයෝජන ධර්ම තිබෙනවා. කීයක්ද? සංයෝජන 3ක්. ඒ අතර පළවෙනි සංයෝජනය තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. ඔය තුන තමයි සෝතාපන්න භාවයට පත් වෙනකොට ප්‍රහාණය වෙන්නේ. ඉතින් අපි හැම කෙනෙකුගේමත් බලාපොරොත්තුව තමයි අඩුම තරමේ මේ ජීවිතේ පුළුවන් නම් සෝතාපන්න වෙන්නවත් මහන්සි ගන්න එකනේ. මේ බුද්ධ ශාසනයට පැමිණිච්ච එකේ ප්‍රයෝජන ගත වෙන්නේ ඒ විදිහට අඩුම තරමේ සෝතාපන්න භාවයට පත් වෙන්න අපිට පුළුවන්කම ලැබුණොත් සැබෑ ප්‍රයෝජන ගත කෙනෙක් බවට පත්වන්නේ. ඉතින් ඒ නිසා අපි මේ වගේ කරුණු මේ වගේ ධර්ම කොටාස පිළිබඳව ඒවාට ලබලා දීලා තිබෙන අර්ථ පිළිබඳව දැනගන්න එක පැහැදිලි කරගන්න එක බොහොම වටිනවා. එතකොට පින්වතුනි දැන් මේ සූත්‍ර දේශනාවේ විසාක උපාසකතුමා විස්තර කරනවා පංචකෝ ීමේ ආවුසෝ විසාක උපාදානස්කන්ධා සක්කායෝ උත්තෝ භගවතා. විසාකාවෙනි බුදුරජාණන් වහන්සේ විසින් සක්කාය කියලා ප්‍රකාශ කළේ මෙන්න මේ කියන පංච උපාදානස්කන්ධයයි කියලා. එතකොට සක්කාය කියන වචනේ තේරුම මොකද්ද? පංච උපාදානස්කන්ධය. මොනවද පංච උපාදානස්කන්ධ කියන්නේ? රූප උපාදානස්කන්ධ, වේදනා උපාදානස්කන්ධ, සංඥා උපාදානස්කන්ධ, සංකාර උපාදානස්කන්ධ, විඥාන උපාදානස්කන්ධ කියන පහ. එතකොට මේ පහ තමයි සක්කාය කියලා කියන්නේ. එතකොට පංච උපාදානස්කන්ධය හඳුන්වන තවත් වචනයක් තියෙනවා. මොකක්ද ඒක? කෙටියෙන් කිව්වොත් මොකද පංච උපාදානස්කන්ධය?
තනි වචනයක් කියන්න පුළුවන් නම් පංච උපාදානස්කන්ධය හඳුන්වන තනි වචනයක් ඈ? ඔව් මේක හැටියට සක්කාය. ඔය මං කියන්නේ ඔව්. තව විදිහකට කියනවා නම් ඒ කියන්නේ සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ දුක. සංකිච්ඡේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. ධම්මචක්කපවත්තන සූත්‍රය කියන්නේනේ. කෙටියෙන් කියනවා නම් පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ මොකද්ද? දුකට. එතකොට සක්කාය කියලා කියන්නේ එහෙමනම් එක විදිහකට දුක්ඛාරි සත්‍යයට කියන නමක්. ඊළඟට සක්කාය මේ පිළිතුර බොහොම සතුටින් විසාක උපාසකතුමා පිළි අරගෙන නැවත අහනවා ආර්යාවෙනි සක්කාය සමුදය කියලා එකක් කියනවා. මොකද්ද මේ සක්කාය සමුදය කියලා කියන්නේ? දැන් උතර පංච උපාදානස්කන්ධයනේ සක්කාය කියලා කියන්නේ. ඒ කියන්නේ දුක්ඛාරි සත්‍යය. මොකද සක්කාය සමුදය වෙන්න ඕනේ. එහෙමනම් පංච උපාදානස්කන්ධේ නම් දුක නම් සක්කාය හට සමුදය කියලා කියන්නේ මොකද්ද? හට ගැනීමනේ. දුකේ හට ගැනීම. දුකේ හට ගැනීම මොකද්ද? මේක යට පිළිතුර දෙනවා මම නිකන් අහන්නේ. දැන් දුක හට ගැනීම දුකේ නිරෝධය දුක නැති කරන මාර්ගයනේ චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ නේ. ඒතර සක්කාය සමුදය සක්කාය නිරෝධය සක්කාය නිරෝධ ගාමිනී පටිපදාව. එහෙම කිව්වත් ඒ කියන්නේ චතුරාර්ය සත්‍යමයි. ඒතකොට එහෙම ගත්තට පස්සේ මොකද්ද දෙවෙනි ආර්ය සත්‍ය? දුක්ඛ සමුදය ආර්ය සත්‍ය මොකද්ද? ඒ තමයි තෘෂ්ණාවනේ, තණ්හාව. එතකොට එහෙමනම් සක්කාය සමුදය වෙන්නේ මොකද්ද? එන පංච උපාදානස්කන්ධය හටගන්න හේතුව වෙන්නේ මොකද්ද? තණ්හාවයි. ඉතින් පිළිතුරු දෙනවා විසාක උපාසකතුමා මෙන්න මේ කියන කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන තුන තමයි සක්කාය සමුදය වශයෙන් භාග්‍යවත් බුදුහාමුදුරෝ දේශනා කළේ කියලා. එතකොට තණ්හාවේ ප්‍රභේද තුනක් ගැන මෙතන කතා කරනවා. ඒ තමයි කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව කියලා. මොකද්ද කාම තණ්හාව කියන්නේ? මොකද්ද භව තණ්හාව කියන්නේ? මොකද්ද විභව තණ්හාව කියන්නේ? අපිට මේ ඔන්ලයින් සහභාගී වෙන අයටත් උත්තර දෙන්න පුළුවන්. කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව කෙටියෙන් විස්තර කරන්න පුළුවන් නම්. කාම තණ්හාව කියලා කියන්නේ මොකේදද? භව තණ්හාව කියලා කියන්නේ මොකටද? විභව තණ්හාව කියලා කියන්නේ මොකේදද? කවුරු හරි එහෙම උත්තර දෙන්න ඉන්නවද? ඔයාලට අන්මියුට් කරලා උත්තරයක් දෙන්න පුළුවන්. එතකොට හාමුදුරුවන්ට ඇහෙනවා. තෙරුවන් සරණයි. නැද්ද? කාම තණ්හාව කියලා කියන්නේ මොකද්ද? අපි එකක් අරගමුකනේ. ඉස්සෙල්ලම අපි කතා කරමු කාම තණ්හාව කියන එක. මොකද්ද කාම තණ්හාව කියලා කියන්නේ? කාම වස්තුන් පිළිබඳව පවත්නා වූ කැමැත්ත. මොනවද කාම කියලා කියන්නේ? කාමයෝ කියලා කියන්නේ උදාහරණ වශයෙන් ගත්තොත් ඔව්. ඒ කියන්නේ රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ. ඕනේ පංචේන්ද්‍රයන්ට ගෝචර වෙන්නේ නේ. ඇසට රූප, කනට සද්ද, නාසයට ගඳ සුවඳ, දිවට රස. අපි කියමු ඕවා ප්‍රියමනාප අරමුණු වශයෙන් ගත්තොත් ප්‍රියමනාප රූප, ප්‍රියමනාප සද්ද, ඊට පස්සේ රස, ඊට පස්සේ ප්‍රියමනාප ස්පර්ශ කයට දැනෙන ඔය කියන දේවල් හැබැයි මේ කාමයෝ නෙමේ. ඔය කියන පහ හඳුන්වන වෙන වචනයක් තිබෙනවා. ඒව කාම කියන නමින් හඳුන්වන්නේ නැහැ. අන්න හරි. සංකප්පරාගෝ පුරිසස්ස කාමෝ. කාමය කියලා කියන්නේ අර කියපු දේවල් පිළිබඳව හිතේ හටගන්නා වූ කැමැත්ත. කාම කියන වචනේ තේරුම කැමැත්තනේ. එතකොට අර කියපු පහ හඳුන්වනවා පංචකාම ගුණ කියලා. කාමයේ හටගන්න හිතකර දේවල් ඒවා. ඒවා කාමය නෙමෙයි. දැන් අපි කාමයේ නම් මොකද කරන්න ඕනේ?
කාමය කියන එක නැති කරන්න ඕනේ නේ, නිරුද්ධ කරන්න ඕනේ. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා මොකද්ද කරන්න ඕනේ අපි? දුරු කරන්න ඕනේ, නැති කරන්න ඕනේ. එතකොට අරව කාමයේ වුණා නම් මොකද වෙන්නේ? අපිට රූප නැති කරන්න පුළුවන්ද? ශබ්ද නැති කරන්න පුළුවන්ද? නෑනේ. බෑනේ. ඒව කාමයේ වුණා නම් අපිට කාමයෙන් නිදහස් වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ නෑ. එතකොට එහෙමනම් බුදුහාමුදුරු දේශනා කළේ නතේ කාමායානි චිත්‍රානි ලෝකේ සංකප්පරාගෝ පුරිසස්ස කාමෝ අතෙත්ත තණ්හා විනයන්ති දීරා කියලා. ඒ කියන්නේ මේ ප්‍රියමනාප රූප සද්ද ගන්ධ රස ස්පර්ශයෝ හඳුන්වන්නේ මේ ශාසනයෙහි පංචකාම ගුණ කියලා. අන්නේ පංචකාම ගුණයන් පිළිබඳව පුද්ගලයා තුළ හටගන්නා වූ ආසාවට තමයි, කැමැත්තට තමයි, ඒ තණ්හාවට තමයි කියන්නේ කාම තණ්හා කියලා. එතකොට දැන් කාම තණ්හා කියන එක පැහැදිලිනේ නේ. කාම තණ්හාව දුරු වෙන්නේ කාටද? කාම තණ්හාව කියන එක ප්‍රහාණය වෙන්නේ සෝතාපන්න වෙනකොට. එතකොට සෝතාපන්න වෙනකොට අපි ගත්තොත් දස සංයෝජන වශයෙන් ගත්තොත් නැති වෙන්නේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත, පරාමාස. ඒ ටිකනේ. ඒ තුන විතරයිනේ නේ. ඊළඟට කාමරාග, රූපරාග, අරූපරාග, පටිග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියන ඒවා නැති වෙන්නේ නෑනේ. ඒතර කාමරාගය තියෙනවා සෝතාපන්න කෙනාටත්. මොකද දැන් විසාක උපාසකතුමාත් සෝතාපන්න වෙලා නේ හිටියේනේ. විසාක යුග ජීවියකටපත් වුණානේ. දැන් අපි කිව්වොත් විසාකාවෝ දරුවෝ 16ක් ඇදුවා කියනවනේ. අවුරුදු 7 දී තමයි සෝතාපන්න වුනේ. ඒත් කාමයේ පරිහරණය කළානේ. අනේ පිටිසුදුතුමත් එහෙමයිනේ. නගරෙ හිටපු හොඳම වෙළෙන්දා ව්‍යාපාරිකයා සවැත් නුවර. එතකොට ඒ වගේ ව්‍යාපාර කටයුතු කළා, අමුදරුවෝ පෝෂණය කළා. ඒ කාමයෝ මේ පංචකාම සම්පත්තියෙන් පරිහරණය කළා. එතකොට සෝතාපන්න වුණේ කියලා කාම තණ්හාව කියන එක ප්‍රහාණය වෙන්නේ නැහැ. එහෙමනම් කාටද නැති වෙන්නේ? සකදාගාමී කෙනාද? අනාගාමී? අනාගාමී වෙනකොට ප්‍රහාණය වෙනවා. ඔව්. පංච හෝරම්භාගීය සංයෝජන කියන දේවල්, ඒ කියන්නේ මේ හෝරම්භාගය කියලා කියන්නේ මේ කාම ලෝකයට ඇද බැද දමන කෙලෙස් වලට තමයි හෝරම්භාගීය සංයෝජන කියලා කියන්නේ. කාම ලෝකයට අයිති වෙන්නේ මොනවද? කාම ලෝක කීයක් තියෙනවද? කාම ලෝක අපි අර 31 තලය ගැන කතා කරනකොට ඒකේ කාම ලෝකයට අයිති දිව්‍ය ලෝකේ නෑ. ඒතර දිව්‍ය ලෝක 6 විතරද කාම ලෝකයට අයිති? 10ක් තියෙනවා. කාමලෝක තිබෙන. ඔව්. සතර පායයි. ඔව්. ඒතර කීයද කොහම? 11. කාම ලෝකයට අයිති භූමි 11ක් තියෙනවා. එතකොට ඔන්න ඔය තැන් වලට සත්වයාව ගේ උත්පත්තිය සකස් කර දෙන්න හේතු වෙන කෙලෙස් වලට තමයි කියන්නේ පංච ඕරම්භාගීය සංයෝජන කියලා. ඒ කියන්නේ අර සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත, පරාමාස, ඊළඟට කාමරාග, පටිඝ කියන පහ. ඔය ටිකට තමයි කියන්නේ පංච ඕරම්භාගීය සංයෝජන කියලා. එතකොට සෝතාපන්න වෙනකොට අර තුනක් නැති වෙනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත, පරාමාස. සකදාගාමි වෙනකොට අර කාමරාග, පටිඝ කියන දෙක තුනී වෙනවා. ඒ දෙක සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙන්නේ නැහැ. තුනී භාවයටපත් වෙනවා. අනාගාමී වෙනකොට තමයි සම්පූර්ණයෙන්ම මුළුමනින්ම ඔය සංයෝජන ධර්ම පහම, ඒ කියන්නේ මුලින් තුනක් ප්‍රහාණය වෙලා තිබ්බා. අනාගාමී වෙනකොට ප්‍රහාණය වෙන්නේ අර කියපු කාමරාග, පටිඝ කියන දෙක. ඒ කියන්නේ කාම තණ්හාව කියන එක අනාගාමී භාවයටපත් වෙනකොට මුළුමනින්ම ප්‍රහාණය වෙනවා. දැන් එතකොට පැහැදිලි මොකද්ද කාම තණ්හා කියලා කියන්නේ කියන එක. පංචකාම ගුණයන්ට ඇතිවෙන ආසාවට කියනවා, තණ්හාවට කියනවා කාම තණ්හා කියලා. ඊළඟට භව තණ්හාව කියලා කියන්නේ මොකද්ද? භව තණ්හාව. හාමුදුරුවනේ භව තණ්හාව කියලා තේරුම් ගන්න තියෙන්නේ පැවැත්මට ඇති කැමැත්ත. අසාව. පැවැත්මට
තිබෙන කැමැත්ත. භව කියන වචනයේ සාමාන්‍ය අදහස තමයි පැවැත්ම වීම කියන අදහස. එතකොට මේක හැබැයි මෙහෙමයි ක්‍රම දෙකකට විස්තර කරලා තිබෙනවා. එක ක්‍රමයකට අනුව භව තණ්හාව කියන එක ඔය කාම භව, රූප භව, අරූප භව කියලා අපි අහලා තියෙන භව තුනක්නේ. අන්න ඒ කියන භවයට තිබෙන ඒ කියන්නේ නැවත උපදින්න තිබෙන කැමැත්ත. ඒ කියන්නේ මේ කාම භවයේ උපදින්න තියෙන කැමැත්ත. කියන්නේ මිනිසෙක් වෙලා උපදින්න, දෙවියෙක් වෙලා උපදින්න, එහෙම නැත්නම් බ්‍රහ්මයෙක් වෙලා උපදින්න. ඔය කාම රූප අරූප කියන ලෝකවල උපදින්න තියෙන කැමැත්තට තමයි භව තණ්හාව කියලා කියන්නේ. භවයට තියෙන කැමැත්ත. භව තණ්හාව හැබැයි මේ උපදින්න තියෙන කැමැත්ත විතරක් නෙමෙයි. ඉපදෙලින්න හැමෝටමත් මේක තියෙනවා. Taman ඉපදෙලා ඉන්නේ කොතනද? එතන අපි හැම කෙනෙක්ම ඇලිලා ඉන්නේ. අපි ඉන්න තැනට අපේ ආත්ම භාවයට අපි පරිහරණය කරන්නා වූ මේ පංච උපාදානස්කන්ධයන්ට අපි ඇලිලා තමයි වාසය කරන්නේ. දැන් අපි මිනිස්සු වශයෙන් ගත්තොත් විතරක් නෙවෙයි, දිව්‍ය බ්‍රහ්මයෝ වශයෙන් ගත්තොත් විතරක් නෙවෙයි, අපි ඒවා කියන්නේ සුගති භූමි කියලානේ නේ. සැප ඇති තැන්නේ. මනුෂ්‍ය ලෝකයේ, දිව්‍ය ලෝකයේ, බ්‍රහ්ම ලෝකයේ. නමුත් අපි ගත්තොත් තිරිසන් සත්තු ගත්තත්, පෙරේතයෝ ගත්තත්, දුක උපරිමයෙන්ම තියෙනවා කියන නිරයේ උත්පත්ති ලැබෙයි නිරසත්වය ගත්තත් ඒ අයත් තමන්ගේ ආත්ම භාවයට ඇලිලා වාසය කරන්නේ. මොකද අර මහා නිරයේක පැත්තකින් ගිනි ජාලාවන් ඇවිලගෙන එනකොට නිරසත්වය මොකද කරන්නේ කියන්නේ? උතුරු පැත්තෙන් ගිනි ජාලාව එනකොට දකුණු පැත්තට පන කඩාගෙන දුවනවලු. මොකද? තමන්ගේ ජීවිතය රැකගන්න. ජීවිතය විනාශ වෙනවට කැමති නෑ. ඉතින් ඒ වගේ තිරිසන් ලෝකෙ ගත්තත් දැන් අපි කියමු දද කුෂ්ඨ ඇදිච්ච බල්ලෙක් මේ උදේ ඉඳන් රෑ වෙනකන් මේ මැස්සෝ අහලා පණුව ගහලා මේ දුක් විඳින බල්ලෝ ඉන්නවනේ නේ. දැන් ලංකාවේ වගේ නම් ඉන්නයි වගේ. දැන් ඒ විදිහේ බල්ලෙක්ට කවුරු හරි පොල්ලක් අරගෙන ආවොත් ගහන්න වගේ. එතකොට මොකද ගන්නෙ? ඌ පන කඩාගෙන දුවනවානේ. කමක් නෑ ඉතින් මම මේ ජීවිතේ මොන පවකාර ජීවිතයක්ද? මොන මරලා දාපු දෙන් කියලා ඉන්නේ නෑ. මොකද ඒ සතාත් තමන්ගේ ආත්ම භාවයට එළි වාසය කරන්නේ. ඉතින් පොළොවේ පස් අනුභව කරන ගැඩිවිලක් වෙලා ඉපදුනත් නේ ඒ සතත් තමන්ගේ ජීවිතයට ඇලිලා ඉන්නේ. ඉතින් ඒ නිසා ඒක තමයි තත්ත මේ අර තණ්හාව ගැන විස්තර කරනකොට කියන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා, යායන් තණ්හා, පෝනෝ භවිකා, නන්දි රාග සහගත. తත්‍ර తත්‍රාබි නන්දිනේ කියලා. తත්‍ර తත්‍රාබි නන්දිනේ කියලා කියන්නේ මොකද්ද? කොතනද උපදින්නේ? උපදින තැන ඇලෙනවා. ගැඩිවිලක් වෙලා ඉපදුනත් ඒකටත් ඒ ආත්මයටත් ආස කරනවා. තිරිසනෙක් වෙලා ඉපදුනත්, පෙරේතෙක් වෙලා ඉපදුනත් ඒත් එයාගේ ආත්ම භාවයට ආස කරනවා. නිරසතෙක් වුණත් එහෙමයි. ඉතින් අන්න ඒක තමයි තණ්හාවේ ස්වභාවය. තණ්හාවේ ස්වභාවය තමයි తත්‍ර తත්‍රාබිනන්දනී කියන එක. ඒ තැන ඇලෙනවා. ඒතර කාම තණ්හා කියලා කිව්වා අපි කාම ලෝකයේ පිළිවෙල දෙන ආසාව. භව තණ්හාව විස්තර කළා. එක ක්‍රමයක් තමයි මේ ඔය භවයේහි උපදින්න දෙන කැමැත්ත, යන්න තියෙන කැමැත්ත. කාම භව, රූප භව, අරූප භව කියන මේ ත්‍රිවිධ භවයේ කෙරෙහිම තිබෙනා වූ ආසාව, කැමැත්ත. එහෙම නැත්නම් තමන් ඉපදෙලා ඉන්න තැන ඇලී ගැලී වාසය කරන ස්වභාවය ඒකට කියනවා භව තණ්හා කියලා. භවයට තියෙන කැමැත්ත. එතකොට ඊළඟට මේ විභව තණ්හා කියලා කියන්නේ මොකද එතකොට? කාම තණ්හා, කාමයා පංචකාම ගුණයන්ට තියෙන කැමැත්ත. භව තණ්හාව කිව්වා භවයට තිබෙනා වූ කැමැත්ත. භව කියනකොට රූප අරූප කාම තුනමයි තිබෙනවා.
විභව තණ්හාව කියලා කියන්නේ මොකද්ද? සෙමිනල්ස් භවයෙන් මිදෙන්න තියෙන කැමැත්ත. නැත්තම් ඉපදෙන්නේ නැති වෙන්න හරි මොනවද? නෝ නැකනේ දැන් ආපහු උපතක් එපා කියන වගේ අදහසක්ද? උපතක් නම් ඕනේ නෑ. ඉපදෙන නිසානේ මේ හැම දුකක්ම කියලා අර නිවන කියන දේ තේරුම් ගැනීමකින් තොරව උපත තියෙන අකමැත්තද? එහෙමයි සර්. එහෙමයි මට තේරෙන ඔය විදිහට. වගේ අදහසක්නේ. මේ එතකොට වෙන අදහසක් තියන අය ඉන්නවද කවුරු හරි? ඒ ගැන වෙනස් අදහසක්. හාමුදුරුවනේ මම හිතන්නේ මේ අරූප ධානය වල ඔව්. තියෙන කැමැත්ත කියලා. අරූප ධාන වල තියෙන කැමැත්ත. ඔව් අරූප ලෝකේ උපදින්න තියෙන කැමැත්තද? ඔය ටිකක් ළඟින් ගියා මොකද අර මං කිව්වනේ මේකට මේ උත්තර දෙකක් තියෙනවායි කියලා. භව තණ්හා කියන එකට විභව තණ්හා කියන එකටත් එහෙමයි. එතකොට මේ විභව තණ්හා කියන එක අපි මෙහෙම ගත්තොත් මාර්ගඵල ලබන අනුපිළිවෙල අනුව අපි කියන සෝතාපන්න වෙනවා කෙනෙක්, සකදාගාමී වෙනවා, අනාගාමී වෙනවා, රහත් වෙනවා. මේ පිළිවෙල ගත්තට පස්සේ කොහොමද මේ තණ්හාවන් ප්‍රහාණය වෙන්නේ? මොන පියවරවන් වලදීද? ඒක කාම තණ්හාව කියන එක ප්‍රහාණය වෙන්නේ මොන අවස්ථාවේදීද? අපි කලින් කිව්වා. අනාගාමී. අනාගාමී වෙනකොට කාම තණ්හාව දුරු වෙනවා කියලා. භව තණ්හාව නැති වෙන්නේ කොතනදීද? සෝතාපන්න වෙනකොට නැති වෙනවද? සකදාගාමී වෙනකොටද? අනාගාමී වෙනකොටද? රහත් වෙනකොටද නැති වෙන්නේ? ඔය කොතන එක තැනකදී නැති වෙන්න ඕනනේ. රහත් වෙනකොට කියලා මට හිතෙන සාමාන්‍යයෙන්. රහත් භාවයට පත් වෙනකොට කියලා අපි දැනට ගමුකනේ. ඔය එතකොට එහෙමනම් විභව තණ්හාව. විභව තණ්හාව කියලා මට හිතෙන්නේ ඔතන ඇත්තටම දැන් උච්ඡේදවාදයක් කියලා එකක් තියෙනනේ. ඒ කියන්නේ මේ ආත්මේ නැත්තම් මේ ඊට පස්සේ ඕන විදිහකට ඉන්න පුළුවන් ආයි ඉපදෙන්නේ නැහැ වගේ. අන්න ඒ වගේ සිතුවිල්ලකින් තියෙන හැම දෙයක්ම එතකොට ඇලෙනවා හැම එකටම ඇලි ඇලි ඉන්නවා මේ ආත්මෙ විතරයි කියලා වගේ අන්න ඒ වගේ අදහසක්. නූපදින්න තියෙන කැමැත්ත ඒ නූපදින්න තියෙන අදහසටත් වැඩිය වැඩි ඔව්. ඒ කියන්නේ මේ ආත්මෙ විතරයි තියෙන්නේ ඕන දෙයක් කරන්න පුළුවන් කියලා වගේ ඒ වගේ ඔය හැම දෙයක්ම අන්න ඒ වගේ අදහසක් වගේ මට හිතෙනවා. නැවත උපදීමක් කියන දෙයක් පිළිගන්නේ නැහැ. උච්ඡේදය කියන එක උච්ඡේද දෘෂ්ටිය කියන එක තියෙන කෙනා නැවත පුනරුත්පත්තියක් පුනර්භවයක් කියන දෙයක් විශ්වාස කරන්නේ නැහනේ. එයා කියන්නේ අර මේ අර කවුද අජිත කේසකම්බලද කවුද කියලා ශාස්ත්‍රයට කියන දෙනවනේ. මේ එහෙමයි සමහරවිට. එයා කිව්වේ බ්‍රස්මිය කෘතස්ය දේහස්ය පුනරාගමන කෘතක්. ඍණං කෘත්වා ගෘතම් ප්‍රිඹේ. ඒක ණය වෙලා හැරි හොඳට පංචේන්ද්‍රයන් පෙනවන්න ඕන. ඔයා උදාහරණයක් විදිහට කියන්නේ ණය වෙලා හරි ගිතෙල් කන්න ඕන කියලා. ගිතෙල් කියලා කියන්නේ පංච භෝජන අතර ප්‍රණීත භෝජන අතර එකක්නේ. ඒකෙන් අදහස් කරන්නේ ණය වෙලා හරි කොහොම හරි හොඳින් හරි නරකින් හරි පුළුවන් තරම් පංචේන්ද්‍රයන් පෙනවන්න ඕන කියන එක. මොකද හේතුව භස්මී කෘතස්ය දේහස්ය පුනරාගමනං කෘතක්. මේ ශරීරය අලු කලාට පස්සේ පුච්චලා දැම්මට පස්සේ එහෙම නැත්නම් පොළොවට පස් වුණාට පස්සේ පුනරාගමනං කෘතක්. ආයෙ නැගිටලා එන්නේ නැහැ. ආපහු උපතක් නැහැ. ඒ නිසා ඉන්න කාලේ පුළුවන් තරම් සතුටින් විනෝදයෙන් මේ කාලා බීලා එහෙම ජීවත් වෙන්න ඕන කියන අදහස තමයි උච්ඡේද දෘෂ්ටිය කියලා කියන්නේ. දැන් ඒ දෘෂ්ටිය තියෙන අය අද කාලේ ඉන්නවද නැද්ද? ඒ කියන්නේ අපායක් දිව්‍ය ලෝකයක් නෑ, කර්මඵල විශ්වාස කිරිල්ලක් නෑ. ජීවත් වෙන කාලේ පුළුවන් තරම් විනෝද වෙවි, සතුටු වෙවි කාලය ගත කරන්න ඕනේ කියලා. මම දැක්කා අර කවුද කෙනෙක් ඒ වගේ පෝස්ට් එකකුත් දාලා තිබෙනවා. මේ ඒ අර කියන්නේ අනගාരിക මෑණිවරුන් පිරිසගේ පින්තූරයක් දාලා එතකොට හාමුදුරුවෝ ගැනත් එහෙම සඳහන් කරලා මේ අය මේ දැන් බුදුහාමුදුරන්ටත් එතෙන්දී මේ දෝෂාරෝපණය කරලා තිබ්බා. මොකද මේ අසුභය ගැන කතා කරනවා මේ මලකුණු ගැන කතා කරනවා. එතකොට මේ ඔය සසර
ගැන කතා කරනවා. අනිත් ආගම්වල නම් එහෙම නෑ. මේ පව් කළත් ඒගොල්ලන්ට සමාව ගන්න පුළුවන්. ඉතින් මේ බුද්ධ ආගමේ එහෙම නෙමේ. මේ මිනිස්සු බයෙන් ඉන්නේ මේ අපායයි කියලා. මේ ඔය විදිහට මේ අර මේ බුද්ධ ආගම කියලා කියන්නේ හරියට එයා කියලම තිබුණේ නිකන් අර සයිකොලොජි වෙච්ච කට්ටිය තමයි මේකේ ඉන්නේ කියලා. කියන්නේ නිතරම සාංකාවෙන් දුකෙන් මේ බයෙන් ජීවත් වෙන පිරිසක් ජීවිතේ විඳින්නේ නැහැ කියලා ඒගොල්ලෝ. ඉතින් ඒක එයා ඒ දකින ආකාරය මොකද එයා කියන්නේ එහෙම එකක් නැහැ. ඔය අපායවල කියලා ඒවා නැහැ. දිව්‍ය ලෝක කියලා දෙයක් නැහැ. ඔය මොකොත් නැහැ. පුළුවන් තරම් ඉන්න කාලේ විනෝදයෙන් ඉන්න ඕන කියලා. මේ ජීවිතේ අවුරුදු 60යි 70යි ඉන්නේ. මේ ඉන්න ටිකේ පුළුවන් තරම් සතුටින් විනෝදයෙන් ඉන්න ඕන කියලා. ඒ මතය තමයි ඒ පුද්ගලයා ඉදිරිපත් කරලා තිබ්බේ. ඉතින් බුදුහාමුදුරු කාලෙත් එහෙමයි හිටියා. ඔය මක්කලි ගෝසාල අජිත ගේසගම්බල වගේ ශාස්ත්‍රාතුරු හිටියා. එතකොට මේ අපි ඒක ගත්තොත් දැන් එතකොට බුද්ධ ආගම කියලා කියන්නේ මේ දුකින් නිකන් මෝහන එල්ලගෙන කනගාටුවෙන් එහෙම ඉන්න උගන්වන එකක්ද නේ? බුදුහාඳුරුවන්ගේ මූලිකම පරමාර්ථය මොකද්ද? මිනිස්සු අපි හැම කෙනෙක්ම පරම සුවයටපත් වෙනව දකින්න එක. ඒ කියන්නේ මේ తాවකාලික අර දද කුෂ්ඨ ආදිය හොරි ආදිය කහනකොට ලබන්නා වූ වින්දනයක් තිබෙනවනේ නේ. ඒ වගේ తాවකාලික සන්තෝෂයක් සතුටක් නොවේ. බුදුහාඳුර අපිට දේශනා කළේ සදාකාලිකව සැනසෙන ක්‍රමවේදයක් නේ. චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ ඒකනේ. දුක කියලා දෙයක් මේ ලෝකේ තියෙනවා. ඒක කාටවත් බොරු කරන්න බෑනේ නේ. දුක කියන දේ මේ ලෝකේ තියෙන දෙයක්. ඉතින් බුදුහාඳුර දේශනා කළේ මේ දුක දුකයි කියා මේ ඉන්න නෙමෙයි. ඒ දුක ප්‍රහාණය කරන්න. ඒ දුකට හේතුව මේ ප්‍රහාණය කළොත් තමයි දුක ප්‍රහාණය කරන්න පුළුවන්කම ලැබෙන්නේ. නැතුව తాවකාලික විනෝදාස්වාදයන් ලැබලා తాවකාලික පැලැස්තර දාලා මේකෙන් සදාකාලිකව නිදහස් වෙන්න බෑ කියන එක තමයි බුදුහාමුදුරුවෝ අපිට දේශනා කළේ. දැන් දුකට හේතුව විදියට ලෝකයා දකින්නේ අර අපි කියපු මේ පංචකාම සම්පත් ආදිය තමන්ට පරිභෝග කරන්නට නොලැබීමනේ. ඒ තමන් ප්‍රාර්ථනා කරන ලස්සන රූප, ඒ වගේම සද්ද, ගඳ සුවඳ, ඒ සුව පහස ස්පර්ශ මේවා තමන්ට හිතන පතන විදියට නොලැබීම නිසා තමයි දුක හටගන්නේ කියලා. තමයි සාමාන්‍ය පෘථග්ජන ලෝකේ හිතන්නේ නේ. ඒකනේ අපි ඒව පස්සෙම යන්නෙත් නේ. ඒ මොකද අපි ඒවා ලැබීම තුළින් අපිට දුක නැති කරගන්න පුළුවන් කියන අදහසක් තියෙනවා. එහෙමත් නැත්නම් අපි දුකට හේතුව විදියට දකින්නේ මොකද්ද? අපි සතුව පවතින අපි කැමැති දේවල්, අපි ආශා කරන දේවල්, ඒවා අපිට අහිමි වීම. අපේ දරුවෙක් නැති වුණොත් අපිට දුකයිනේ. අපේ අම්මා තාත්තා නැති වුණොත් අපිට දුකයි. අපේ ගෙවල් දොරවල් විනාශ වුණොත් අපිට දුකයි. එතකොට දුකට හේතුව විදිහට ලෝකයා දකින්න ඔන්න ඔය වගේ කරුණු. එක්කෝ පංචකාම සම්පත් තමන් ප්‍රාර්ථනා කරන දේවල් තමන්ට නොලැබීම, එහෙම නැත්නම් තමන් සන්තකයේ පවතින දේවල් තමන්ට නැතිවීම, අහිමිවීම. නමුත් බුදුහාමුදුර දේශනා කළේ ඒ කිසිවක් නිසා නොවේ පුද්ගලයා දුකට පත්වන්නේ. ඒවා දුක නෙමෙයි කොටිම කිව්වොත්. ඒවා මොනවද? දුකට කියන තවත් නම් ටිකක් විතරයි. දුකට හේතුව නෙමෙයි. දුකට හේතුව අපි පටලගෙන ඉන්නවා මේ දුකමයි කියලා. දුකට හේතුව දුකමයි කියලා අපි හිතාගෙන ඉන්නවා. ඒ කියන්නේ ඒකනේ දැන් දුකට අයිති දේවල්නේ පංචකාම සම්පත් කියලා කියන්නේ. පංචකාම ගුණය කියලා කියන්නේ දුකට අයිති දේවල්. දැන් අපි ගත්තොත් ගෙවල් දොරවල් ඉඩකඩම් අපි උදාහරණ විදිහට ගත්තොත් ඔන්න රහතන් වහන්සේ කෙනෙක් ඉන්නවා කියමුකෝ. දැන් රහතන් වහන්සේ කියන්නේ
සියල්ල කරේ තිබෙන මේ සියලු තණ්හාවන් ප්‍රහාණය කරපු කෙනෙක්නේ. දැන් උන්වහන්සේගෙත් අම්මා තාත්තා ඉන්නවනේනේ. අම්මා තාත්තා රහත් වුණත් අම්මා තාත්තා කෙනෙක් ඉන්නවනේනේ. එතකොට ඒ අම්මා හරි තාත්තා හරි හදිසියේ මොනවා හරි වෙලා මේ මැරුණොත් රහතන් වහන්සේ අඬනවද? දැන් අපි සාමාන්‍ය අපි නම් අඬනවා, වැළපෙනවා, කනගාටු වෙනවා, නේ පපුවේ අත් ගහ ගන්නවා, නම් ගොත් කියවනවා. ඉතින් ඒ විදිහට ශෝක කරනවානේ. මේ අපේ අම්මා තාත්තා නැති වුණාම. ඒක දැන් රහතන් වහන්සේ ඇයි උන්වහන්සේ විදිහට අඬන්නේ වැළපෙන්නේ නැත්තේ? දැන් එහෙමනම් දුකට හේතුව වුණා නම් අම්මා හරි තාත්තා හරි එයාගේ මරණය ඒකනම් හේතුව. දුකට හේතුව ඒකනම් ඒ අවස්ථාවේ ඒ මොහොතේ හේතුව වුණේ ඒකනම් පුද්ගලයාව දුකට පත් කරන්න අඬන්න වැළපෙන්න. එහෙමනම් මේ රහතන් වහන්සේටත් අඬන්න වෙනවනේනේ. රහතන් වහන්සේටත් ඒ හේතුවම තමයි ඒක එහෙනම්. යමතු ධර්මතාවයක් වෙන්නේ නෑනේ. ඒතකොට රහතන් වහන්සේ නොඅඬන්නත්, පෘථග්ජන පුද්ගලයා අඬන්නත් මොකද්ද එතන තිබෙන ධර්මතාවය? ඔව්. රහතන් වහන්සේ තණ්හාව ප්‍රහාණය කරලා දෙනවා. පෘථග්ජන කෙනා තුළ තණ්හාව තවම තියෙනවා. එතකොට එහෙමනම් දුකට හේතුව මොකද්ද? තණ්හාව. නැතුව අම්මා තාත්තා නැති වෙච්ච එක නෙමෙයි. දරුවෝ නැති වෙච්ච එක නෙමෙයි. සුනාමියක් ඇවිල්ලා ගෙවල් කුණාටුවක් ඇවිල්ලා ගම් වතුරක් ඇවිල්ලා ගේ විනාශ වෙච්ච එක නෙමෙයි දුකට හේතුව. මේ සාමාන්‍ය පෘථග්ජන ලෝකේ හිතන්නේ ඒවනේ දුකට හේතුව කියලානේ. රසාව නැති වෙච්ච එක. නේ? එතකොට ඒක නෙමෙයි දුකට හේතුව. දැන් රහතන් වහන්සේටත් අපි කියනවා උන්වහන්සේටත් පන්සලක් මොකක් හරි තියෙනවා කියලා කොටියක් අඩුම තරමේ. කොටියක් හරි මිනිස්සු හදලා පූජා කරලා තියෙනවා. එතකොට උන්වහන්සේ ඉන්න අතර පින්නපාත ගිහපු වෙලාවක හරි මේ සුළි සුළඟක් ඇවිල්ලා අර කොටිය විනාශ වෙනවා. උන්වහන්සේ දුක් වෙනවද ඒකට? අඬන්නේ වැළපෙන්නේ දුක් වෙන්නේ නැහැ. දැන් අපේ ගෙයක් දොරක් වුණොත් එහෙම අපේ ගෙයක් දොරක් කඩාගෙන ගියොත් එහෙමනේ සුළි කුණාටුවක් ඇවිල්ලා ගම් වතුරක් ඇවිල්ලා අපි වැළපෙනවානේ දුක් වෙනවා. එතකොට එහෙමනම් දුකට සැබෑම හේතුව තමයි තණ්හාව කියලා කියන්නේ. අන්න ඒක තමයි අපි තේරුම් අරගෙන නැත්තේ පෘථග්ජන ලෝකයා. ඉතින් ඒ නිසා තමයි අර වගේ මේ අපි කියන්නේ මේ උච්ඡේදවාදය කියන එක ලෝකෙ බිහි වෙලා තියෙන්නේ. කාලා බීලා විනෝද වෙලා අද සතුටින් ඉන්න ඕන කියලා වගේ අදහසක්. නමුත් ඒක කවදාවත් එහෙම සම්පූර්ණ කරගන්න පුළුවන් ඉලක්කයක් නෙමෙයි. ඉතින් එහෙමනම් දැන් අපි දැන් කතා කරගෙන ආවේ මොකද්ද? මේ උච්ඡේද මේ මොකද්ද? විභව තණ්හාව කියන එකනේ. විභව තණ්හාව කියලා කිව්වේ දැන් අර දීපු උත්තරේ හරියි. මේ ඒ තමයි උච්ඡේද දෘෂ්ටිය කියන එක. එහෙම නැතුව මේ උපතක් නැති කරන්න තියෙන කැමැත්ත නෙමෙයි. නූපදින්න තියෙන කැමැත්ත නෙමෙයි. ඒක හඳුන්වන්නේ වෙනත් නමකින්. නිවන තියෙන කැමැත්ත නේද? නිවන් දකින්න තියෙන කැමැත්තනේ. යලි නූපදින්න තියෙන කැමැත්තක් තිබෙනවා නම් උපත නැති කරගන්න, ජාතිය නැති කරගන්න යම් කැමැත්තක් තිබෙනවා නම් ඒක ඇවිල්ලා උච්ඡේද දෘෂ්ටිය නෙමෙයි. ඒක නිරෝධයට තියෙන කැමැත්ත, නිවනට තියෙන කැමැත්ත. ඒක හඳුන්වනවා තවත් විදිහකින් නිරෝධ තණ්හා කියන නමින්. නිරෝධ තණ්හාව. බුදුහාඳුන භාවිත කරපු වචනයක් නිරෝධ තණ්හා කියන එක. එතකොට එහෙම ගත්තම දැන් සියලු තණ්හාවන් නැති කරන්න ඕන තමයි. හැබැයි නිවන් දකින්න තියෙන කැමැත්ත කියන එකත් නැති කරන්න ඕනද? ඈ? නිරෝධ තණ්හාව කියන එක. ඒක හොඳ දෙයක්ද නරක දෙයක්ද? ඈ? නිවන තියස කරන් සියා ගන්නවා. මේක වයිබ්‍රේෂන් එක වයිබ්‍රේට් කරනවද? මම දන්නේ මම කතා කරනකොට. සද්ද අඩු කළාම හරියනවනේ. ඔව් මොකද්ද කියවෙනවනම්? නිවනට තියෙන තණ්හාව මුල තියාගන්න ඕනේ නිවනට යනතුරු. ඊට ඔව්. පස්සේ අර මේ
මේක මොකද පහුර අතාරිනවා වගේ ඒකත් අතාරලා දානවා. ඔව්. අතාරින්න දෙයක්වත් නෑ. ඇතෑරෙනවනේ. අතාරිනවා. ඔව්. එහෙම. කර තියාගෙන යන්නේ නෑ ඊට පස්සේ. ඒකට උනාට පස්සේ. ඒ එහෙමයි. වගේ මේ එහෙමයි. නිරෝධ තණ්හාව කියන එක බුදුහාඳුරෝ ඒක අවශ්‍ය දෙයක් විදිහට තමයි දේශනා කරලා තිබෙන්නේ. මොකද ඒකට බුදුහාඳුරෝ උපමාවකොත් උදාහරණයකුත් දක්වනවා. රාජ දැන් හිඟන්නෙක් ඉන්නවා. නේ? හිඟන්නට කවදාවත් අදහසක් හිතේ ඇති වෙන්නේ නැහැලු. මම කවද්ද මේ රටේ රජතුමා වෙන්නේ කියලා. රජකම ගන්න ඔටුනු පළඳින්නේ කියලා. එතකොට නමුත් මේ රාජකුමාරයා නම් කල්පනා කරන්න පුළුවන් මම කවද්ද මේ රටේ රජකම ලබන්නේ ඔටුනු පළඳින්නේ කියලා. අන්න ඒ වගේ බුදුහාඳුර කියනවා මේ සාමාන්‍ය පෘථග්ජන මිනිස්සුන්ට හිතෙන්නේ නෑලු අනේ මම කවද්ද නිවන් දකින්නේ කියලා. අනේ මම කවද්ද නිවන් දකින්නේ කියලා ධර්මය නොදන්න අශෘතවත් පෘථග්ජනයාට සිතක් ඇති වෙන්නේ නෑ. නමුත් ආර්ය ශ්‍රාවකයාට ධර්මයේ හැසිරෙන කෙනාට හැමතිස්සෙම අරමුණක් තිබෙනවා, ප්‍රාර්ථනාවක් තිබෙනවා, අදිෂ්ඨානයක් තිබෙනවා. මම කවද්ද මේ කෙලෙස් වලින් නිදහස් වෙන්නේ? මම කවද්ද මාර්ගඵලය ලබන්නේ නිවන් දකින්නේ කියන මෙන්න මේ ප්‍රාර්ථනාව තිබෙනවා. ඉතින් බුදුහාඳුරෝ කියන එක හොඳ දෙයක්. ඒක අවශ්‍ය දෙයක්. එතකොට සියලු තණ්හාවන් ප්‍රහාණය කරන්න කිව්වට නිරෝධ තණ්හාව කියන එක ප්‍රහාණය කරන්න කියලා බුදුහාඳුරෝ කියලා නැත්තේ අන්න ඒ නිසයි. මොකද ඒක ඕන. ඒ තණ්හාව මුල් කරගෙනම තමයි සියලුම තණ්හා දුරු කරගන්න තියෙන්නේ. තණ්හාව උදව් කරගෙන තණ්හාව නැති කරන්න ක්‍රමයක් තමයි බුදුහාමුදුරු කියලා තියෙන්නේ. මොන තණ්හාවද? ඒ තමයි නිරෝධ තණ්හාව. නිවනට තියෙන කැමැත්ත. කැමැත්ත කියන්නේ ඡන්දය කියන එකනේ නේ. දැන් ඔය තියෙන ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා. සතර ඉර්ධිපාදනේ. ඡන්දය තියෙන්න ඕන. ඡන්දය කියන එක අපි ගත්තොත් මේ කෙනෙක් කියන්න පුළුවන් මේක මේ නරක දෙයක් විදිහටනේ තණ්හාවට අයිති ස්වභාවයක් විදිහට. නමුත් බුදුහාමුදුරු කියන්නේ කුසලයට තියෙන ඡන්දය. අර අපි තව විදිහකට කිව්වනම් නිවනට තියෙන ඡන්දය ඒක වැඩි දියුණු කරගත යුතු එකක්. ඉර්ධිපාද මොනවද කරන්න ඕනේ? වැඩි දියුණු කරගන්න ඕනේ, පුහුණු කරන්න ඕනේ දේවල්. ඉතින් ඒ නිසා මෙතනදී විභව තණ්හා කියනකොට අර නිවනට තිබෙන්නා වූ කැමැත්ත හරි එහෙම නැත්නම් නූපදින්න තිබෙන කැමැත්ත මේ උපතක් නැති කරගන්න තියෙන කැමැත්ත නෙමෙයි විභව තණ්හාව කියලා කියන්නේ. තනිකරම අර උච්ඡේද දෘෂ්ටියට. උච්ඡේද දෘෂ්ටිය කියන්නේ මේ උපතක් පිළිබඳ විශ්වාස නොකරන එකට. දිව්‍ය ලෝකයක් අපායක් කර්මඵල මේ කිසිවක් නොඅදහන විශ්වාස නොකරන අපි කියන්නේ නියත මිත්‍යා දෘෂ්ටික කියලානේ. අන්න ඒ විදිහේ භෞතිකවාදීන් කියලා කියන්නේ. භෞතිකවාදීන් කියලා මේ සියල්ලම භෞතිකයට යට කරලා කතා කරන අය ඉන්නේ නේ. මේකෙන් පස්සේ ඉවරයි කියලා මරණයෙන් පස්සේ සියල්ල අවසන්ය කියලා කතා කරන ඒ දෘෂ්ටිය තුල බැසගත්තවද වෙන්නේ. ඒකේ තියෙන මේ උච්චාර විභව තණ්හාවේ තිබෙන උච්චතම අවස්ථාව තමයි ඒක. උච්ඡේද දෘෂ්ටිය කියන එක. නමුත් අපි හැම කෙනෙක් තුලමත් ඕක අනුශය වශයෙන් තියෙනවා. අනුශය වශයෙන් මේ විභව තණ්හාව කියන එක රහත් නොවෙච්ච මේ කියන්නේ විභව තණ්හාව කියන හැබැයි ප්‍රහාණය වෙනව කොතනදද? මොන අවස්ථාවේදද? අපි විභව තණ්හාව කියන උච්ඡේද දෘෂ්ටිය කියලාම ගමුකෝ. උච්ඡේද දෘෂ්ටිය නැති වෙනව කොතනදද? කොයි අවස්ථාවේද? සෝතාපන්න වෙනකොට. සක්කාය දිට්ඨිය නැති වෙනවත් එක්කම මේ කියන විභව තණ්හාව කියන එක ප්‍රහාණය වෙනවා. ඒ දෙහිම ගත්තොත් කාම තණ්හාව කියන එක ප්‍රහාණය වෙනවා අනාගාමී වෙනකොට. භව තණ්හාව කියන එක ප්‍රහාණය වෙන්නේ රහත් වෙනකොට. විභව තණ්හාව සෝතාපන්න වෙනකොට නැති වෙනවා. කාම තණ්හාව අනාගාමී වෙනකොට ප්‍රහාණය වෙනවා.
ඊළඟට විභව තණ්හාව මේ භව තණ්හාව කියන එක රහත් භාවයට පත් වෙනකොට තමයි ප්‍රහාණය වෙන්නේ. දැන් එතකොට ඒක තමයි එක අර්ථකථනයක් මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන එකට. තවත් බෙදා දැක්වීමකුත් තිබෙනවා ඔකට. කාම තණ්හාව කියලා කියන්නේ අරකමයි. කාමයන් පිළිබඳව තිබෙන්නාව කැමැත්ත. භව තණ්හාව කියන එක බෙදලා තිබෙනවා මේ භව තණ්හා සහ විභව තණ්හා. භව තණ්හාව කියන එක සඳහන් කරලා තිබෙනවා රූප ලෝකයේ උපදින තිබෙන කැමැත්ත කියලා. රූපාවචර බ්‍රහ්ම ලෝකවල උපදින දින කැමැත්ත තමයි භව තණ්හාව කියලා කියන්නේ. විභව තණ්හාව කියලා කියනවා අරූපාවචර බ්‍රහ්ම ලෝකවල උත්පත්ති ලබන්න තිබෙන්නව කැමැත්ත. එහෙමත් මේක සමහර පොත්වල අර්ථකථනය කරලා තිබෙනවා. ඉතින් ඒ නිසා ඒකට කාන්ත පිළිතුරක් අපිට ලබා ගන්න පුළුවන් කමක් නැහැ. මොකද සූත්‍ර දේශනාවල ඔක බෙදලා නැහැ. ඊට වඩා විස්තර කරලා නැහැ. ඉතින් ඒ නිසා අපිට ඒක අටුවාවල පිහිට අරගෙන තමයි මේ කාරණාව නිරෝල් කරගන්න තිබෙන්නේ. ඉතින් කොහොම වුණත් මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මෙන්න මේ ත්‍රිවිධාකාර තෘෂ්ණාව තමයි සක්කාය සමුදය කියලා කියන්නේ. සක්කාය සමුදය. අපි මේ සූත්‍ර දේශනාව දිග දේශනාවක් අපි ඊළඟ සතියේ ඉතුරු ටික අවසන් කරනවා. අපි මේ සක්කාය කියන එක විතරක් අද සාකච්ඡා කරලා. එතකොට සක්කාය මේ කිව්වා අපේ පංච උපාදානස්කන්ධයට. සක්කාය සමුදය කියලා කිව්වා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන තුනට. එහෙම නැත්නම් කෙටියෙන් කිව්වොත් තණ්හාව. ඊළඟට විමසන්නේ සක්කාය නිරෝධෝ. සක්කාය නිරෝධෝති අය්‍ය උච්චති කතමෝ නකෝ අය්යේ සක්කාය නිරෝධෝත්තෝ භගවතාති. දැන් කවුරු අතරද මේ සංවාදය යන්නේ? විසාක උපාසකතුමයි ධම්මදින්න රහත් මෙහෙණිය. කවුද ප්‍රශ්න අහන්නේ? විසාක උපාසකතුමා. එතකොට ධම්මදින්න රහත් මෙහෙණිය තමයි පිළිතුරු දෙන්නේ. එතකොට විසාක උපාසකතුමා අහනවා ආර්යාවෙනි සක්කාය නිරෝධය. සක්කාය නිරෝධය කියලා කියනවා. මොකද්ද මේ සක්කාය නිරෝධය කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ? එතකොට සක්කාය නිරෝධය කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ. ඔන්න ධම්මදින්නා රහත් තෙරණිය විස්තර කරනවා ඒත් තණ්හාවගේම කියන කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මේ ත්‍රිවිධ තෘෂ්ණාවගේම අශේෂ විරාග නිරෝධ. අශේෂ කියලා කියන්නේ ශේෂයක්වත් නැතුව. ශේෂයක්වත් නැතුව පොඩ්ඩක්වත් ඉතිරි කරන්නේ නැතුව සම්පූර්ණයෙන්ම නිරුද්ධ කරන එක තමයි චාගෝ කියලා කියන්නේ අතහරින එක. මුත්‍ති අනාලය කියන්නේ මිදෙන එක, නොයැලෙන එක. තමයි මේ සක්කාය නිරෝධය කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ කියලා. එතකොට මේ කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය විදිහට ගත්තොත් මොකද්ද මේ කතා කරන්නේ? මොන ආර්ය සත්‍ය ගැනද? දුක්ඛ නිරෝධාර්ය සත්‍ය ගැන. තෘෂ්ණාවගේ නිරෝධය තමයි නිවන කියලා කියන්නේ නේ. තණ්හක්කයෝ නිරෝධෝ. තෘෂ්ණාව නැති කරන එකටම තමයි නිවන කියලා කියන්නේ. නිවන කියලා අමුතු දෙයක් නැහැ. නිවන කියලා එකක් පනවන්න පුළුවන් එකක්, දකින්න පුළුවන් එකක්. අපි නිවන් දකින්න කිව්වට මේ ඇස් දෙකෙන් දකින්න පුළුවන් එකක් නැහැනේ නිවන කියලා. හටගන්න දෙයක් නෙමෙයි නිවන කියලා කියන්නේ. හටගන්න දෙයක් නම් මොකද්ද වෙන්නේ? හටගන්න හැම දෙයකම නැතිවීමකුත් තියෙන්න ඕනනේ. යම් කිසි දෙයක් හටගත්ත නම් මේ ලෝකයේ ඒවා අයිති වෙන්නේ සංකතනේ. සංකත හටගත් දේවල් වලට කියන්නේ සංකත කියලා. නිවන කියන එක මොකද්ද? අසංකතයක්. අසංකත කීයක් තියෙනවද? අසංකත කීයක් තියෙනවද? නිවන පමණයි අසංකතයකට තියෙන්නේ. සමහරව කියනවා මේ ආකාශය අසංකතයි කියලා. ආකාශ ධාතුව මේක කවදාත් වෙනස් වෙන්නේ නැහැ කියලා. හැමදාම
ඒ විදිහටම පවතින එක. නමුත් ආකාශය කියන එකත් වෙනස් වෙනවා. කොහොමද වෙනස් වෙන්නේ? අපි ආකාශයෙන් තව මොන හරි දෙයක් ගෙනත් ඉවොත්නේ ඒ ආකාශය වෙනස් වෙනවනේ එතන. ඉතින් ඒක මේ නිවන පමණයි අසංකතයකට තියෙන්නේ. ඒ කියන්නේ ආකාශය කියන දේ පනවන්න පුළුවන් දෙයක් නේ තියෙන දෙයක් නේ. නිවන කියන දේ එහෙම නෙමෙයි. නිවන කියන දේ මේ ඒක මේ අර කියන තණ්හාවගේම නිරුද්ධ වීමට කියන නමක්. සියලු තෘෂ්ණාවන්ගේ ප්‍රහාණය හඳුන්වන්නා වූ නම තමයි නිවන කියලා කියන්නේ. විමුක්තිය කියලා කියන්නේ. තේරුණාද? මේ එතකොට ඒකේ හැඩ වශයෙන්වත් පාට වශයෙන්වත් කිසිම විදියකින් දකින්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් සිතුවිලි නම් චිත්ත චෛතසික ඒවා අපිට හඳුනගන්න පුළුවන් දකින්න පුළුවන් දේවල්. ඒවා හටගෙන නැති වෙන දේවල්නේ. නිවන කියන දේ හැම එකකුත් නැහැ. හට ගැනීමක් නැහැ නිවනේ. හට ගැනීමක් නැති නිසා නිරුද්ධ වීමකුත් නැහැ. කොටිම කියනවා නම් මේ නිවන කියලා කියන්නේ හරියට උපමා කරන්නෙත් මොකද්ද? පහන දැල්ල නිවි යෑම වගේනේ. නිබ්බන්ති දීරා යතයන් පදීපෝ. එතකොට පහනේ දැල්ල නිවිල ගියාට පස්සේ ඒ දැල්ල කොහේටද ගියේ කියලා කියන්න පුළුවන්ද? උතුරු දිශාවට ගියාද නැගෙනහිර දිශාවට ගියාද? එහෙම කියන්න බෑ. අන්න ඒ වගේ තමයි නිවන කියන එකත් නිවන කියන ස්වභාවයටපත් වුණාට පස්සේ වෙන්නේ තියෙන අර කෙලෙස් ටික එහෙම නැත්නම් කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන මේ තෘෂ්ණාව නිරුද්ධ වීම තමයි එතන සිද්ධ වෙන්නේ. අලුතෙන් යමක් හට ගැනීමක් වෙන්නේ නිවන කියලා දෙයක් උපදින්නේ හටගන්නේ නැහැ. නිවන කියලා කියන්නෙම අර කෙලෙස් සයන්ගේ නිරෝධය, නිරුද්ධ වීම, නැතිවීම. ඒතර ඒක පැහැදිලිනේ නේ. මේ හැබැයි නිවන කියලා දෙයක් නැතුණාට නිරෝධ සමාපත්තිය තියෙනවා. ඊට පස්සේ ආසවක්ෂර ඥානය කියලා දේවල් තියෙනවා. ඒ ඔක්කොම සංකත දේවල්. සියලු සමාපatti, සියලු ඥාන, සියලු අවබෝධයන්. ඒ කියන්නේ මේ අපි ගත්තොත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගත්තත් ඊළඟට අපි කතා කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන. සක්කාය නිරෝධ ගාමිනී පටිපදාව කියන්නේ මොකද්ද කියලා අහනවා. විසාක උපාසකතුමා ධම්මදින්නාවන් දෙන පිළිතුර තමයි සක්කාය නිරෝධ ගාමිනී පටිපදාව කියලා කියන්නේ අය මේව ආර්ය අෂ්ටාංගිකව මග්ගෝ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය ගත්තත් ඒක සංකතද අසංකතද? සංකතයි. සංකතයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය හේතුන්ගෙන් හටගත්ත දෙයක්ද නැත්නම් එහෙමයි. ඔයක සංකත. ආර්ය අෂ්ටාංගික මාර්ගය සංකත. නිවන හැරුණකොට අනිත් හැම දෙයක්ම ලෝකයේ තියෙන දේවල් සංකත දේවල්. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ මොකද්ද? අපි ඒක තව විදිහකට කිව්වොත් සීල සමාධි ප්‍රඥානේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිශික්ෂාව. එතකොට ඒවත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් එහාට ගියාට පස්සේ නිවනට මෙහා තිබෙන දේවල් තිබෙනවානේ. මේ සම්මා දිට්ඨි සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි සම්මා ඥාන සම්මා විමුක්ති. ඉතින් ඒවත් මේ නිවනින් මෙහා තිබෙන හැම දෙයක්ම ඒ සියල්ලමත් සංකත දේවල්. අඩුම තරමේ නිරෝධ සමාපත්තිය කියන එක ගත්තත් ඒකත් සංකතයි. ඒකත් නිවන නෙමේ. ඒ කිසිවක් නිවන වෙන්නේ නෑ. කොහොම අයිති වෙන්නේ මාර්ගයට. එතකොට එහෙමනම් මේ ධම්මදින්නා රහත්මීනීන් වහන්සේ විස්තර කරනවා සක්කාය නිරෝධ ගාමිනී පටිපදාව කියලා කියන්නේ මෙන්න මේ කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා. එතකොට අපි දැන් කතා කළා සක්කාය නිරෝධය කියලා කියන්නේ මේ නිවන. එහෙම නැත්නම් තණ්හාව නැති කිරීම කියලා. එතකොට තණ්හාව නැති කරන්න කියලා
මේ අපිට ප්‍රාර්ථනා කළාට අනේ මට නම් තණ්හාව එපා කියලා නැත්නම් තණ්හාව නැති වේවා කියලා එහෙම නැති කරන්න පුළුවන්ද? තණ්හාවට අකමැති උනායි කියලා තණ්හාව ප්‍රතික්ෂේප කරයි කියලා තණ්හාව දුකට හේතුව කියලා මේ එහෙම නැති කරන්න පුළුවන් කමක් නැහැ. නිරෝධයට අපි කැමති වෙන්න ඕන තමයි. හැබැයි කැමති වූ පමණින් ඒක අපිට ලැබෙන්නේ නැහැ. අන්න ඒකට තමයි බුදුහාමුදුරුවෝ පැනෙව්වේ ප්‍රතිපදාවක් කියලා. මාර්ගයක්. මෙන්න මේ පාරේ යන්න. මෙන්න මේ පාරේ යනකොට ඔබට නිරෝධය මුණ ගැහෙනවා. නිවන් දකින්න පුළුවන්. ඒකට තියෙන එකම එක මාර්ගයයි ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එක. ඉතින් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි අර කියපු සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ ටික මේ 8. ඉතින් අපි අද මේ ධර්ම සාකච්ඡාව ඉවර කරන්න බලාපොරොත්තු වෙන ප්‍රශ්න අහන කවුරු හරි ඉන්නවනම් ගැටලු මොනවා හරි දේශනාව ඇසුරෙන් මේ ඇති වුණා නම් පොඩ්ඩක් අහන්න පුළුවන් කාට හරි. තව පැහැදිලි කරගන්න ඕන මොනවා හරි තියෙනවා නම් අපි කතා කරපු දේවල් වලින් අපි ඊළඟ වාරෙදිත් මේ සූත්‍ර දේශනාව ඉතුරු ටික සාකච්ඡා කරමු. අපි අද එක පිටුවක් වගේ තමයි අර නිදාන කතාව ගැනත් අපි මේ දිගට කියපු නිසා අද අපිට එක පිටුවක් වගේ තමයි අවසන් කරන්න පුළුවන් උනේ. අපි මේ සූත්‍ර දේශනාවම ඊළඟ වාරෙදිත් තවත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ සඳහා සහභාගී වෙච්ච අයටයි අනිත් දන්න කියන අයටත් සහභාගී වෙන්න කියන්න පුළුවන්. විශේෂයෙන් පන්සලට එන්න පුළුවන් අය ඉන්නවනම් ආවොත් ලේසි අපිට සාකච්ඡා කරන්න. ඉස්සරහා කීප දෙනෙක් ඉන්නවනම් එතකොට ඒක පහසුයි අපිට දේශනාව වඩාත් හොඳින් කරගෙන යන්න. ඒ කොහොම වුණත් මේ අපි ඊළඟ වාරෙදී මේ දේශනාවම තවදුරටත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේදී මේ ධර්ම දේශනාව සවන් දුන්න ධර්ම සාකච්ඡාවට සහ සම්බන්ධ වෙච්ච හැම දෙනාටම අපි දැන් මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා කරනවා. ඊට පළමුවෙන් අපි මේ රැස් කරගත සියලු පින් දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ සතුටු සිතින් මේ පින් අනුමෝදන් වෙලා ඒ දෙවියන්ගේ දිව්‍ය ආශීර්වාදය වඩා වර්ධනය කරගනු ලබත්වා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මන් පරන්ති. හොඳයි. වගේම නමින් මිය පරලෝක සිටින වර්ග පරම්පරාගත සියලු ඥාතීන්ටත් අපි පින් දෙනවා. ඒ ඥාතීන් මේ පින් අනුමෝදන් වෙලා සසර ජීවිත සපවත් භාවයටම පත් කරගනු ලබත්වා කියලා සාදු කියලා මේගේ ඥාතීන්ට පින් දෙන්න. ඉදම්මේ ඥාතීනං හෝතු හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. හොඳ අවසාන වශයෙන් මේ රැස් කරගත්තා උදාරතර පුණ්‍ය ධර්මයන් මේ පින්නතුන්ට මෙබඳු ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ආදිය සංවිධානය කරන ඒ සඳහා ආවාද අනුශාසනා කරන අපේ ගෞරවනීය ඒ විහාරාධිපති මාකුලනන්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇතුළු විහාරවාසී සියලු ස්වාමීන් වහන්සේලාටත් ඒ වගේම අපේ සමිතියේ ගරු සභාපති කමල් රණවීර මහත්මයා ඇතුළු ඒ නිලධාරී මණ්ඩලය හැම දෙනාටමත් ඒ වගේම අද මේ සඳහා මේ සහ සම්බන්ධලා සිටින මේ තරුණ මහත්මයා ඒ වගේම ඒ ඔන්ලයින් ක්‍රමයට මේ දේශනාවට සාකච්ඡාවට සහ සම්බන්ධ වෙච්ච ඒ සෑම සියලු දෙනාගේම ජීවිතවලටත් පවුල්වල හැම දෙනාගේම ජීවිතවලටත් මේ පින් හේතු වාසනා වෙලා
ඔබ හැම දෙනාගේ මෙලොව ජීවිත වඩ වඩාත් සැපවත් වේවා නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනය සැලසේවා. අපලෝපද්‍රව කරදර බාධක ලෙඩදුක් ග්‍රහදොස් දුරු වේවා. කරණකින් ලබන රැකී රක්ෂාදී කටයුතු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දිනෙන් දින දියුණු භාවයට පත් වේවා. දැහැමි සිතුම් පැතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඒ ආකාරයේ මිෂ්ට සිද්ධ වේවා. සසර ජීවිතත් සුගතිගාමී වේවා. කල්යාණ මිත්‍රන්ගේ ආශ්‍රය නිරතුරුවම ලැබේවා. ඊ타ම ඉක්මන් භවයකදී සියලු සසර දුක් වලින් අත මිදලා ඒ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවීසනසේ පැමිණ වැඩ වදාළ පරම ශාන්ත සුන්දර අජරාමෘතුන් නිවනින් සැනසීම පිණිසද මේ පුණ්‍ය ධර්මයෝ හේතු වාසනාම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ඔහොම වන්දනා කරගෙන ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස නිච්ඡන් වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.